හරි. හරිද? හරි. අයිබෝන් ළමයි හැමෝටම සුබ සුබ දවසක්. ඒ වගේ හැමෝටම සුබ සුබ සන්ධ්‍යාවක්. අපේ ෆුල් පේපර් ක්ලාස් එකේ හතරවෙනි ෆුල් පේපර් එකේ ස්ට්‍රක්චර් එසේ පේපර් එක තමයි අද අපි සාකච්ඡා කරන්න හදන්නේ. හරි. එහෙනම් ළමයි මම පේපර් එකට ගන්න ස්ට්‍රක්චර් පේපර් එක අතට හරිද? ඔයා අපේ ෆිසිකල් ක්ලාස් වල නම් ඔයාලට බලලා දුන්න පේපර් එක, ඔන්ලයින් ක්ලාස් වල නම් ඔයාලට බලලා ඉවලා තියෙන පේපර් එක, නැත්නම් ඔයා කරලා තියෙන පේපර් එක ගන්න, රතු පානක් ගන්න, වැරදි අඩුපාඩු තියෙන හැම එකක්ම ලියා ගන්න. හරිද? මේවේ විශේෂ දේවල් ටිකක් කතා කරනවා. හරිද? ඒවා රිකවර් කරගන්න ඕනේ. ඒවා දන්නේ නැති දේවල්, අලුත් දේවල් හම්බෙන ඒවා ලියා ගන්න ඕනේ. ඒ විදිහටම පේපර් ක්ලාස් එකකින් ගන්න පුළුවන් උපරිම ඵලදායීතාවය ඔයාලා හැමෝම ගන්න ඕනේ. හරිද? හරි. එහෙනම් අපි යමු පේපර් එකට. ගන්න හතරවෙනි පේපර් එකේ ස්ට්‍රක්චර් එසේ පේපර් එක. හරිද? හතරවෙනි එකේ ස්ට්‍රක්චර් එසේ පේපර් එක. ඒක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. හරි. මොනවද ප්‍රශ්න තියෙනවා නම් chat box එකට දාන්න ළමයි. හරිද? හරි. පේනව නේද? ව්‍යුහගත රචනා ප්‍රශ්න පළවෙනි එක. හරිද? අනිවාර්යයෙන් මේ ඩිස්කෂන් වල ඉන්නකොට වගේ අපි බලලා දුන්න පේපර් එක ළඟට අරගෙන හරිද? ඒවැ වැරදි අඩුපාඩු හරිද? ඔයාට දැන් මේ අපි ඩිස්කෂන් කරනකොට පැහැදිලි කරන දේවල් ඒවා ඔක්කොම නෝට් ඩවුන් කරගන්න. ඒ හැම දෙයක්ම වැදගත් වෙනවා වාගේ ප්‍රතිඵලය ඉහළ නංව ගන්න. හරිද? හරි. අපි යමු පළවෙනි එක කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක පෙරවරු 8:30ට හා හවස 3:30ට ලබා ගන්නා කාලගුණික පරාමිතීන් දෙකක් නම් කරන්න. අලමයි අපි පළවෙනි පාඩමේ කතා කරනවානේ කාරුණීක්ෂණ මධ්‍යස්ථානයක ක්‍රියාකාරීත්වය නේද? මොකද කාරුණීක්ෂණ මධ්‍යස්ථානයක් කියලා කියන්නේ කාලගුණික දත්ත නිවරදිව ලබා ගැනීම පිණිස අදාළ උපකරණ නිසි පරිදි ස්ථාපනය කර තැනු ස්ථානයක් කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් කියලා කියනවා. එතකොට මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍ය කාලුණු දත්ත ගන්න මධ්‍යස්ථාන තියෙනවා. කෘෂිකාර්මික වගා භූමිවල කෘෂිකර්මාන්තයේ වැදගත් වන කාලුණු දත්ත ගන්න කෘෂිකාවලන මධ්‍යස්ථානයේ තියෙනවා. අපිට රැඳී සිටීමට අපහසු, අපිට ළඟා වීමට අපහසු පරිසර පද්ධතිවල කාල්ගුණික දත්ත මනින්න ස්වයංක්‍රීය කාලුණු මධ්‍යස්ථානයේ තියෙනවා. එතකොට ඔය කාලුණීක්ෂණ මධ්‍යස්ථානවල වායුගෝලීය කෙටිකාලීන දත්තමනින කාලගුණික දත්තමන්න උපකරණ තියෙනවනේ. ඒ සමහර උපකරණ වලින් පාඨාංක ගන්න උදේ 8:30ට විතරයි. හැබැයි සමහර උපකරණ තියෙනවා උදේ 8:30ටත් පාඨාංක ගන්න, හවස 3:30ටත් පාඨාංක ගන්න. මෙතන අහන්නේ ඒකනේ. පෙරවරු 8:30 හා හවස 3:30 යන දත්ත ලබා ගන්නා කාලගුණික පරාමිතීන් දෙකක්. හරි සාමාන්‍ය අපි උදේ 8:30ට ගන්න ඒවා මොනවද ළමයි? උදේ 8:30ට ගන්න ඒවා අපි උදේ 8:30ට විතරක් ගන්නවා වර්ෂාපතනය. ගෙවි ගිය පැය 24 වර්ෂාපතනය නේ. උදේ 8:30ට අරගෙන ගෙවි ගිය පැය 24 දත්තය ලෙස ලියනවා. ඊට පස්සේ ආලෝකයේ කාල සීමාව උදේ 8:30ට ගන්නෙ. ආලෝකයේ තීව්‍රතාව උදේ 8:30ට ගන්නෙ. නේද? හරි. ඒ විදිහට වර්ෂාපතනය, ආලෝකයේ කාල සීමාව, ආලෝකයේ තීව්‍රතාවය, උපරිම උෂ්ණත්වය, අවම උෂ්ණත්වය උදේ 8:30ට විතරක් ගන්නවා. දැන් මෙතන අහන්නේ උදේ 8:30ටත් හවස 3:30ටත් කියන අවස්ථා දෙකේදීම ගන්න දත්ත. එකක් තමයි පරිසරයේ මොකද්ද? සාපේක්ෂ ආර්ද්‍රතාවය. නේද ළමයි? එහෙනම් ඔන්න අපිට එකක් ලියන්න පුළුවන්. පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව හරිද? අපි තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානයෙන් උදේ 8:30ටත් ගන්නවා, හවස 3:30ටත් ගන්න එක. එහෙනම් පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව. ඊළඟට වායුගෝලීය පීඩනය නේද? බැරෝමීටරයෙන් අපි උදේ 8:30ටත් ගන්නවා, හවස 3:30ටත් ගන්නවා වායුගෝලීය පීඩනය. හරි. ඊළඟට වායුගෝලීය පීඩනය තව එකක් ගන්නවා. මොකද්ද? ඒක කෘෂිකාවලන මධ්‍යස්ථානයක අනිවාර්යෙන් තියෙන උපකරණයක් වෙනවා. මොකද්ද? පාංශු උෂ්ණත්වය නේද? පාංශු උෂ්ණත්වය. හරි. පාංශු උෂ්ණත්වයත් උදේ 8:30ටත් ගන්නවා, හවස 3:30ටත් ගන්නවා. ඒ ගන්න දත්ත එදින දත්ත කියලා ලියන්නේ නේ. එදින උදෑසන 8:30 දත්තය, එදින හවස 3:30 දත්තය. ඉතින් සාපේක්ෂ ආර්ද්‍රතාවය තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානයෙන් මැන ගන්නවා. උදේ 8:30යි හවස 3:30යි එදින දත්තය ලෙස ලියනවා. වායුගෝලීය පීඩනයේ බැරෝමීටරයෙන් මැන ගන්නවා. හෙක්ටයාරයට පැස්කල් හෝ
රසදිය මිලිමීටර කියන එකකින් ඒකත් උදේ 8:30 3:30 ඉදිරිය දත්ත ලෙස ලියනවා. පාංශු උෂ්ණත්වය මාන වලින් ගන්නවා සෙල්සියස් ෆැරන්හයිට් හරි කෙල්වින් වල හරි. පසේ විවිධ ගැඹුරු වලින් මතකද සෙන්ටිමීටර 5 ගැඹුර, සෙන්ටිමීටර 10 ගැඹුර, සෙන්ටිමීටර 20 ගැඹුර, 30 ගැඹුර, සෙන්ටිමීටර 50 ගැඹුර, ඒවයි ගැඹුරු මට්ටම් වලින්. නේ ළමයි. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථාන භාවිතයේ වාසි දෙකක්. මම ඔයාලට කිව්වනේ අන්න කාලුනිශ්චල මධ්‍යස්ථාන ආකාර තුනක්. මිනිස්සුන්ට එදිනෙදා කාලු ඉඳත් ලබා ගන්න මධ්‍යස්ථානය. කෘෂිකර්මාන්තයේදී වැදගත් කෘෂිකාවලන මධ්‍යස්ථානය. ඊළඟ ස්වයංක්‍රීය කාවලන මධ්‍යස්ථානය. මොකක්ද ස්වයංක්‍රීය කාවලන මධ්‍යස්ථානය කියන්නේ? අර මිනිස්සුන්ට රැඳිලා ඉඳීමට අපහසු, මිනිස්සුන්ට ළඟා වීමට අපහසු පරිසර පද්ධතිවල අපි කාලගුණික දත්ත මනිනවනේ විද්‍යුත් උපකරණ වලින් තියෙන ස්වයංක්‍රීය කාවලන මධ්‍යස්ථාන වලින්. හරිද? ඒවැ දත්ත එකතු කරන්න තියෙන්නේ සංවේදක සහිත කාලගුණය මන් උපකරණ. ඒවෙන් දත්ත එකතු කරලා ඒවා දත්ත එතනම තියෙන එකකින් ගණනය කරලා හරිද සකසලා අපිට එවනවනේ ස්වයංක්‍රීය කාවලන මධ්‍යස්ථාන. අපි ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියන. මොකද්ද කොටස් තුන? සංවේදක සහිත කාලගුණය මන් උපකරණ. ඊට පස්සේ දත් එකතු කිරීමේ ලොගරය ඩේටා ලොග එක. ඊළඟට පුනරාරෝපණය කළ හැකි බැටරිය. ඔන්න ඔය තුනේ සමන්විත දත්ත ස්වයංක්‍රීයව එකතු කරගන්න ස්වයංක්‍රීයව දත්ත සකස් වෙලා ස්වයංක්‍රීයව අපිට සම්ප්‍රේෂණය කරන උපකරණ යන්නේ. හරි. ස්වයංක්‍රීය කාවලන මධ්‍යස්ථානයේ වාසි. හරිද? එතකොට මේකෙදී ස්වයංක්‍රීයව කාලගුණික දත්ත මැනෙලා ඒවා සකස් කරලා අපිට එනවා. ඒකින්ද අපි කියන පළවෙනි එක මොකද්ද? දත්ත නිවසේ සිට කාර්යාලයේ සිට ලබාගත හැකිවීම. අපි මධ්‍යස්ථානට යන්න ඕනේ. හරිද? සමහරවිට අපිට එවනවා මැසේජ් එකක්. සමහරවිට අපිට එන්නේ මේල් එකක්. හරිද? කොහොම හරි අන්න අපිට දත්ත නිවසේ සිට කාර්යාලයේ සිට ලබා ගන්න පුළුවන්. ඒක වාසියක්. හරිද? ඒ වගේම ඊළඟ එක දත්ත ස්වයංක්‍රීයව එකතු වීම, දත්ත ස්වයංක්‍රීයව ඇගීම, දත්ත ස්වයංක්‍රීයව සම්ප්‍රේෂණය වීම වෙනවා. අන්න වාසියක්. දත්ත ස්වයංක්‍රීයව එකතු වීම, දත්ත ස්වයංක්‍රීයව ඇගීම, දත්ත ස්වයංක්‍රීයව සම්ප්‍රේෂණය වීම. හරිද? එහෙනම් ඔන්න දෙකක් ලිව්වා. පළවෙනි එක මොකද්ද ළමයි? පළවෙනි එක තමයි නිවසේ සිට කාර්යාලයේ සිට කාලුයින් දත්ත ලබාගත හැකිවීම. දෙවෙනි එක දත්ත ස්වයංක්‍රීයව එකතු වීම, දත්ත ස්වයංක්‍රීයව ඇගීම, හරිද? දත්ත ස්වයංක්‍රීයව සම්ප්‍රේෂණය වීම. ඊළඟට මේකට කම්කරුෂමයක් අවශ්‍යයිද? නෑ නේ, කිසිම කම්කරුෂමයක් අවශ්‍ය නෑ. මොකද ස්වයංක්‍රීය කාලගුණික දත්ත මන්න උපකරණ තියෙන්නේ සෙන්සර්ස් වලින් වැඩ කරන. ඒකින්ද අපි කියනවා කම්කරුෂමයක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේම අර මේ දිනපතා කළ යුතු නඩත්තු කටයුතු ස්වයංක්‍රීයව සිදු වෙනවනේ. ඒකත් අපිට වාසියක්. දිනපතා දැන් අපි කියමු දිනපතා වර්ෂාමානී. හරිද? වර්ෂාමානයේ තියෙන ජලය ඉවත් කරන්න එපා උදේ 8:30ට. මේක එහෙම එකක් නෑ. අර ස්වයංක්‍රීයව නඩත්තු කටයුතු සිදු වෙනවා. ඉතින් අපි කියන්න පුළුවන් දෛනික නඩත්තු කටයුතු ස්වයංක්‍රීයව සිදුවීම නේද? දෛනික නඩත්තු කටයුතු ස්වයංක්‍රීයව සිදුවීම. හරිද? ඊළඟට මිනිසුන්ට ළඟා වීමට නොහැකි. හරිද? මිනිසුන්ට රැඳිලා සිටීමට නොහැකි දුෂ්කර පරිසර පද්ධතිවල කාලගුණික දත්ත එක් රැස් කළ හැකිවීම. හරිද? හරි. ඉතින් ওই විදිහට අපිට ඔන්න මම ඔයාලට වාසි 5ක් කිව්වා. තව එකක් කිව්වොත් එහෙම අපිට කියන්න පුළුවන් කාලගුණික දත්ත ඇනලයිස් කිරීම. හරිද? මනාව කරන්න පුළුවන් ස්වයංක්‍රීය කාවලන මධ්‍යස්ථානයෙන් දත්ත ගත්තාම. හරිද? හරි. පසෙහි රසායනික ගුණාංග දෙකක්. අපි පුතා පස පාඩමේදී පසේ භෞතිකමය ගුණ, පසේ රසායනිකමය ගුණ, පසේ ජෛවීයමය ගුණ කතා කරනවානේ. පසේ භෞතිකමය ගුණ. හරිද? පසේ වයනය, ව්‍යුහය, වර්ණය, ඝනත්වය, සංස්ථිතිය නේද? හරිද? ඒ වගේ කතා කරනවා. පසේ රසායනික ගුණ. එතකොට විද්‍යුත් සන්නායකතාවය භෞතික ගුණ නේද? හරි. පසේ රසායනික ගුණ. පසේ රසායනික ගුණ යටතේ අපි කතා කරනවා පසේ රසායනික සංඝටකත් එක්කන නිර්මාණය වෙන්නේ පාංශු pH අගය නේද? පසේ pH අගය. ඊට පස්සේ cation exchange capacity එක CEC අගය. cation exchange capacity එක CEC අගය. පසේ රසායනිකමය ගුණ. ඊට පස්සේ අපිට තව ලියන්න පුළුවන් ඕන මොකද්ද? ආම්ලිකතාව හෝ බාෂ්මිකතාව නේද? ආම්ලිකතාව හෝ බාෂ්මිකතාව. අපේ පසේ රසායනිකමය ගුණ අහන්නේ pH අගය, CEC අගය, ආම්ලිකතාවය හෝ බාෂ්මිකතාවය. පාංශු වර්ණය නිර්ණය කිරීමේ සම්මත ක්‍රමය පුතා අපි පසේ මේ භෞතිකමය ගුණාංග යටතේ පාංශු වර්ණය ඉගෙන ගන්නවනේ. පාංශු වර්ණය මොකද්ද පාංශු වර්ණය කියන්නේ? පසක් පියවි ඇසින් නිරීක්ෂණය කරන විට
හඳුනාගත හැකි වර්ණය අපි කියන මොන වර්ණය කියලාද? පාංශු වර්ණය කියලා කියනෝනේ. පසක් පියවියසින් නිරීක්ෂණය කරන විට හඳුනාගත හැකි වර්ණය මොන වර්ණය කියනවාද? පාංශු වර්ණය කියලා කියනවා. එතකොට පසේ වර්ණය නිර්මාණය වෙන්න බලපාන සාධක අපි කතා කරලා තියෙනවා. මොකද්ද? පාංශු මාතෘ ද්‍රව්‍ය මත පසේ වර්ණය වෙනස් වෙනවා. පසේ තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය මත පසේ වර්ණය වෙනස් වෙනවා. පසේ සිදුවන ඔක්සීකරණ ඔක්සීහරණ තත්ත්ව මත පසේ වර්ණය වෙනස් වෙනවා. ඒ වගේම පාංශු පැතිකඩ සංවර්ධනයේදී දායක වන ද්‍රව්‍ය ඒ තුල සිදුවන ක්‍රියාවලි ඒව මත පසේ වර්ණය වෙනස් වෙනවා. ඉතින් අපි පාංශු වර්ණය හට ගන්න බලපව සාද. උතනින් මට එකක් මතක තියාගන්න ඕනේ. මම මේක දවස් උත් කිව්වා. දැන් ළමයි අපි මේ යාපනයේ ප්‍රදේශයේ පස නිර්මාණය වෙන්නේ කැල්සියම් සහිත හුණුගල් මතනේ. හරිද? දැන් අපි පාංශු මාතෘ ද්‍රව්‍ය මත වර්ණය වෙනස් වෙනවා කියලා ඉගෙනගෙන තියෙනවනේ. එතකොට අපි යාපන ප්‍රදේශයේ උදාහරණයක් වශයෙන් කියනවා යාපනයේ ප්‍රදේශයේ පස නිර්මාණය වෙන්නේ කැල්සියම් සහිත හුණුගල් මත. ඒ කැල්සියම් සහිත හුණුගල් මත නිර්මාණය වෙන පස රතු පසක් කියලානේ අපි හඳුන්වලා තියෙන්නේ. හැබැයි ළමයි සිලබස් එකේ දැන් ඒක සුදු පසක් කියලා අර්ථකථනය කරනවා. කැල්සියම් සහිත හුණුගල් මත නිර්මාණය වන පසේ වර්ණය සුදු පාටක් කියලා කියන්නේ. හරිද? ඒක මතක තියාගන්න. මම ඒක දවසුත් ඔයාලට කිව්වා. පාංශු වර්ණය නිර්ණය කිරීමේ සම්මත ක්‍රමය මොකක්ද සම්මත ක්‍රමය? මන්සල් වර්ණ සටහන භාවිතයනේ නේද? මන්සල් වර්ණ සටහන භාවිතය නේද? ඒකේ ප්‍රධාන පදනම් තුනක් යටතේ පාංශු වර්ණ ඉදිරිපත් කරන්නේ මොකද්ද? හිව් වගේ තියෙනවා, ඊට පස්සේ වැලියු වගේ තියෙනවා, ක්‍රෝමා වගේ තියෙනවා. ඒ විදිහට මූලික වර්ණ තුනක් යටතේ මන්සල් වර්ණ සටහනෙන් පසේ වර්ණය ඉදිරිපත් කරනවා නේද? හරි. පාංශු වර්ණයේ සම්මත ක්‍රමය අපි කතා කරා. පාංශු සංස්ථිතිය ජෛව පද්ධති කෙරෙහි වැදගත් වන ආකාරය. පාංශු සංස්ථිතිය මොකක්ද පාංශු සංස්ථිතිය කියන්නේ මතකද? පාංශු ස්කන්ධයක් මත බාහිරින් බලයක් යොදා නේද? අපි පාංශු ස්කන්ධයකට බාහිරින් බලයක් යොදනවා. හරිද? බාහිරින් බලයක් යොදා එම බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී පාංශු ස්කන්ධයක් මත බාහිරින් බලයක් යොදා එම බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී යම් අවස්ථාවක පාංශු ස්කන්ධය පුපුරා යන අතර එසේ පුපුරා යන තෙක් පාංශු ස්කන්ධය මගින් ලබා දෙන්නා වූ ප්‍රතිරෝධී බලය අපි කියන මොකද්ද? පාංශු සංස්ථිතිය කියලා නේද? හරි. පාංශු සංස්ථිතිය දිග නිර්වචනයක් තියෙන්නේ. පසේ තදභාවය වගේ එකක් නේ ඕක. පාංශු සංස්ථිතිය ජෛව පද්ධති කෙරෙහි වැදගත් වන ආකාරය. පුතා පාංශු සංස්ථිතිය වැදගත් වෙනවා කුෂිකාර්මික කටයුතු සඳහා. කුෂිකාර්මික කටයුතු වලදී අපි කියනවා බිම් සකස් කිරීම කොහොම කරනවද කියන එක තීරණය කරන්න. يعني උපරිම බිම් සැකසීමක් කරනවද? අවම බිම් සැකසීමක් කරනවද? හරිද? ශුන්‍ය බිම් සැකසීමක් කරනවද? මොනවද අපි භාවිතා කරන කුෂි උපකරණ බිම් සකස් කරන්න? කොච්චර ගැඹුරකට බිම් සකස් කරනවද? අන්න ඒ වගේ ඒවා තීරණය කරනවා පසේ සංස්ථිතිය මත. ඒකින්ද අපි කියනවා කුෂිකාර්මික කටයුතු සඳහා පසේ සංස්ථිතිය වැදගත්. ඊළඟ එක ඉදිකිරීම් කටයුතු සඳහා පාංශු සංස්ථිතිය වැදගත්. දැන් අපි ගොඩනැගිලි උස ගොඩනැගිලි පද්ධතියක් හදනවා නම් සංස්ථිතිය වැඩි භූමියක් තමයි තෝරගන්න ඕනි නේද? අපි මත්ස්‍ය පොකුණක් වගේ එකක් හදනවා නම් සංස්ථිතිය වැඩි භූමියක් තමයි තෝරගන්න ඕනි. ඉතින් අපි කියන පාංශු සංස්ථිතිය අපිට වැදගත් ඉදිකිරීම් කටයුතු සඳහා භූමියක් තෝරගන්නකොට. ඒ වගේම හරිද පාංශු වර්ගීකරණය කිරීමේදී අපිට වැදගත් ගුණාංගයක් තමයි පාංශු සංස්ථිතිය කියන එක. හරිනම් පාංශු සංස්ථිතියේ නිර්වචනය මතකයි. ආයි මතක් කරන්න මොකක්ද නිර්වචනය? පාංශු ස්කන්ධයක් මත යම් බලයක් ඇති කර එම බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී යම් අවස්ථාවක පාංශු ස්කන්ධය පුපුරා යන අතර එසේ පුපුරා යන තෙක් පාංශු ස්කන්ධය මගින් ලබා දෙන ප්‍රතිරෝධී බලය නේද? සංස්ථිතිය වැදගත් කුෂිකාර්මික කටයුතු වලට, ඉදිකිරීම් කටයුතු වලට, පාංශු වර්ගීකරණයන්ට කුෂිකාර්මික පසක හායනය කෙරෙහි හායනය ගැන පස විනාශ වීමනේ. කුෂිකාර්මික පසක හායනය කෙරෙහි බලපාන හරිද ක්‍රියාකාරකම් හරිද මොනවද? අක්‍රමවත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය. පුතා අක්‍රමවත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරාම පස්සංශු අතර බන්ධනකාරක බිඳ වැටෙනවා. හරිද? පසේ ව්‍යුහේ විනාශ වෙනවා. පසේ ඉන්න ජීවීන්ට අහිතකර බලපෑම් ඇති වෙනවා. ඉතින් අපි කියනවන්න අක්‍රමවත්
හරිද? කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය. ඊළඟ එක අනිසි බිම් සකස් කිරීම. ඒ කියන්නේ භූමිය සකස් කරනකොට ක්‍රමවත් නැතුව අක්‍රමවත් ලෙස හරිද බිම් සකස් කරන්න ගියාම හරිද ඒක හරියන්නේ නැහැ. එහෙනම් අපි කියනවා කෘෂිකාර්මික පළවෙනි එක අක්‍රමවත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය. ඊළඟ එක අනිසි බිම් සැකසීම්. හරිද පස ගිනි තැබීම් වගේ ඒවා. හරිද අන්න ඒ වගේ වෙන් පාංශු හායනය සිදු වෙනවා. කෘෂිකාර්මික පසක හායනය කිරී බලපාන ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකක්. හරි දෙකක් අපි ලිව්වා. අනිසි කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය, අක්‍රමවත් බිම් සැකසීම්, හරිද පස ගිනි තිබීම් වගේ ඒවා. මෙන්න හොඳ එකක්. සමෝච්චරේකරණයේ ආකාර දෙකකට සිදු කරේ. මේ සමෝච්චරේක ආකාර දෙක මොකද්ද? සමෝච්චරේක ආකාර දෙක ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය නේ. සමෝච්චරේක අපි අන්තර්නිවේෂණයේ ආකාර දෙකකින් කරනවානේ. ඍජු ක්‍රමය, වක්‍ර ක්‍රමය. හරිද? හරි බලමු ප්‍රශ්නේ යට අහන්නේ. ඉහත රූප සටහනේ අන්තර්නිවේෂණය මගින් 106 වන සමෝච්චරේකාව නිර්මාණය කරන්න. ඊළඟ එක සමෝච්චරේක අන්තරය දෙක නම් ඉහත සටහන අනුව එහි පැවතිය හැකි සමෝච්චරේකා තුනක් නම් කරන්න. ඉහත ක්‍රමය අනුව දැක්වෙන ප්‍රධාන සමෝච්චරේක ආකාරය කුමක්ද? ඔය තියෙන ග්‍රිඩ් එකක් නේ. හරි අපි ග්‍රිඩ් එක අන්තර්නිවේෂණය කරලා ඔක්කොම කරමුකෝ. හරිද? මුලින්ම කියන්නේ 106 යන තැන හොයන්නනේ. ග්‍රිඩ් එකක් අන්තර්නිවේෂණය කරන්නේ කොහොමද? මුලින්ම බලනවා ග්‍රිඩ් එකේ අගේ වැඩිම උච්චත්වය. අගේ වැඩිම උච්චත්වය මේකනේ 114. ඊළඟට අපි බලනවා අගේ අඩුම උච්චත්වය. අඩුම අගේ උච්චත්වය 100 නේද? හරි. එහෙනම් ඔන්න මුලින්ම 114 තමයි අගේ වැඩිම තැන. හරිද? අඩුම තැන 100 නේ. හරි. එහෙනම් ඔන්න අපි මේ කන්දේ සමස්ත උස හරිද? උස වැඩිම තැනින් උස අඩුම තැන අඩු කරනවා. එතකොට සමස්ත ගත්තොත් මේ කන්දේ උස අපිට එනවා 14යි. ඒ කියන්නේ සරලව දැන් මෙන්න මෙහෙම කන්දකෝක ඇන්දොත්. හරිද? මේ 114 කියන්නේ අනිවාර්යෙන් උස වැඩිම තැනනේ. මේ නිකන් හිතන්න මේක. හරිද? උස අඩුම තැන කියන්නේ 100. හරිද? එතකොට ඕකනේ අපේ ග්‍රිඩ් ඇඳිලා තියෙන්නේ. එතකොට ඔන්න අපි මේක හෙව්වා. හරිද? 14යි උස. හරි. එතකොට ඊළඟට අපිට සමෝච්චරේකා අන්තරය අර දෙවෙනි එකේ කියලා තියෙනවානේ 2 කියලා තීරණය කරන්න කියලා. අන්තරය 2. ඒ කියන්නේ මේ කන්දේ අපි සමෝච්චරේකා අඳින්නේ සෙන්ටිමීටර 2න් 2ට. නේද? සෙන්ටිමීටර 2න් 2ට. හරිද? මීටර හරි එදිලා නෑනේ. අපි කියමු මීටර 2න් 2ට. එහෙනම් මුලින්ම අඳින්නේ 100. කන්දේ වටේම 100 උස ලකුණු කරලා 100 සමෝච්චරේකාව අඳිනවා නේ. 100 සමෝච්චරේකාව. ඊළඟට කන්දේ වටේම 102 ලකුණු කරලා 102 සමෝච්චරේකාව. ඊළඟට 104 ලකුණු කරලා 102 ඊළඟට 104 සමෝච්චරේකාව. නේද? ඊළඟට කන්දේ හරිද පාමුලේ ඉඳන් 106 උස ලකුණු කරලා 106 සමෝච්චරේකාව. ඊළඟට 108 සමෝච්චරේකාව. ඊළඟට 110 මීටර 2න් 2නේ සමෝච්චරේක අඳින්නේ 110 සමෝච්චරේක. ඊළඟ මීටර 2 112 සමෝච්චරේකාව. හරිද? උඩින්ම ගිහිල්ලා තියෙනවා 114. ඉතින් ඔන්න ඕකනේ කතන්දරේ. දැන් මේක 106 සමෝච්චරේකා යන තැන් අඳින්නලු. දැන් එහෙනම් ග්‍රීඩ් සටහන අන්තර්නිවේෂණය කරන්න එපැයි. බලමු මෙන්න මේ රේඛා ඛණ්ඩය අන්තර්නිවේෂණය කරලා. 107 104 අනිවාර්යෙන් යනවනේ ළමයි 106 කියන එක. එතකොට අපි කරන්නේ මොකද්ද? 107න් 104ක් අඩු කරනවා. 107න් 104ක් අඩු කරනවා. හරිද? 107න් 104ක් අඩු කරනවා. එතකොට උත්තරේ කීයද? 3යිනේ. ඒ කියන්නේ මේ රේඛා ඛණ්ඩය සමාන කොටස් 3කට බෙදන්න ඕනේ. සමාන කොටස් 3කට. හරිද? හරි. 1යි 2යි 3යි. එහෙනම් 104 ඊළඟ එක 105 ඊළඟ එක 106. එහෙනම් මෙන්න මෙතනින් යනවා 106. හරිද? 106. ඒකේ හරි. අපි බලමු ඊළඟ රේඛා ඛණ්ඩයේ තියෙන්නේ මෙන්න මේ රේඛා ඛණ්ඩය බලන්න. 108 110. ඒ කියන්නේ නෑනේ. 108 109 110නේ. 112 114 මේ රේඛා ඛණ්ඩය යන්නේ නෑ. ඊට පස්සේ මේක බලමු. මෙන්න මේ රේඛා ඛණ්ඩය. හරිද? 100 104 යන්නේ නෑනේ. 100 100 102 100 එහෙමනේ යන්නේ. 103 108 මෙන්න මේ රේඛා ඛණ්ඩය යනව නේද? 106 කියන එක. අන්න අපි හොයන්න ඕනේ නේ. අපි මුලින් මේ සිරස් රේඛානේ කරන්නේ. හරි එහෙනම් 108 108න් අඩු කරනවා 103ක්
එතකොට 5යි. එහෙනම් මේ රේඛාව කොටස් කීයකට බෙදන්න ඕනද? කොටස් 5කට බෙදන්න ඕනේ. රේඛාව කොටස් 5කට බෙදන්න ඕනේ. රේඛාව කොටස් 5කට බෙදන්න ඕනේ. එහෙනම් සමාන ඉරි කෑලි 4ක් ගැහුවා නම් හරි. 1යි 2යි 3යි 4යි. බලන්න 1 2 3 4 5. හරි. එහෙනම් මෙයා 103 යටම මෙතන 104 105 106. මෙන්න 106. ඊළඟට 107 ඊළඟ 108 නේ. හරි. ඒකත් හරි. ඊළඟට අන්තිම එකේ අන්තිම සිරස් රේඛා ඛණ්ඩය. අන්තිම සිරස් රේඛා ඛණ්ඩය මේකනේ. ඒකෙත් යනව නේද? 107 112 තියෙන්නේ. එහෙනම් 112 උඩ යට 107 බෙදන්න ඕන ගාන හොයන්න ඕනේ. කීයද? 5යිනේ. නේද? 5යිනේ 7යි 5යි 12යි. එහෙනම් සමාන ඉරි කෑලි හරිද? 4ක් ගැහුවා නම් හරි. 1යි 2යි 3යි 4යි. 1 2 3 4 5. හරි. එහෙනම් බලන්න 107 නෑ එතන යන්නේ නෑ නේ ළමයි. 107 108 109 110 111 112 නේ. සෝරි. ඒක අන්තර්නිවේෂණය කරන්න ඕනෙත් නෑ. හරිද? හරි. දැන් සිරස් රේඛා ඛණ්ඩ හරි. දැන් තිරස් රේඛා ඛණ්ඩ. බලමු මෙන්න මේ තිරස් රේඛා ඛණ්ඩය 107 112 106 යන්නේ නෑනේ. 107 108 109 110 නේ. 110 114. ඒක යන්නේ නෑනේ. නේද? ඒක යන්නේත් නැහැ. එහෙනම් මේක අන්තේ මේක ඕනෙත් නැහැ. ඊළඟ බලමු 104 108 යනවන් ළමයි. 104 108. එහෙනම් මෙන්න මේ රේඛා ඛණ්ඩය අන්තර්නිවේෂණය කරන්න ඕනේ. මෙන්න මේ රේඛා ඛණ්ඩය. හරිද? අපි අන්තර්නිවේෂණය කරමු. 108 104 කීයද? උත්තරය 4යි. එහෙනම් රේඛා ඛණ්ඩය කොටස් 4 බෙදන්න සමාන පරතුලින් 3ක් ගෙවුවා නම් හරි. 1යි 2යි 3යි 4යි. හිතන්න සමාන පරතර වලින් වැදුනි කියලා හරිද? හරි. එතකොට 104 105 106. එහෙනම් මෙන්න මෙතන කීයද? 106. හරි. බලන්න 106ව දැන් අපි මේ ලකුණු කරන්නේ මේකේ. හරිද? ඊළඟට මේක යන්නේ නෑ 108 112 තියෙන්නේ. C103 මේක යන්නේ නෑ. මේක යනව නේද? මේක යනවනේ. මේක යනවා. ඒක අන්තර්නිවේෂණය කරන්න ඕනේ. 107 103 කීයද? 4යි. එහෙනම් සමාන ඉරි කෑලි 3ක් ගහනවා. 1යි 2යි 3යි. 103 104 105 106 මෙන්න 106යි. දැන් එහෙනම් අපිට අඳින්න තියෙන්නේ මේ ඔයාලගේ අවුරුද්දේ ගොඩක් වෙලාවට ග්‍රීඩ් එකක් එයි ළමයි හරිද? ඔයාලගේ අවුරුද්දේ ගොඩක් දුරට ග්‍රීඩ් එකක් එයි. හරි මෙන්න 106 ග්‍රීඩ් එක අඳින්න කියලා තියෙන්නේ. 106 ග්‍රීඩ් එක අඳින්න කියලා තියෙන්නේ. ඔන්න අපි ඇඳා 106 ග්‍රීඩ් එක. ඊළඟට ඔයාලට දීලා තියෙනවා තව ප්‍රශ්නයක්. මොකක්ද අනිත් ප්‍රශ්නේ? මේකේ දෙකෙන් දෙකට මොකක්ද අන්තරය දෙකෙන් දෙක කියලා තීරණය කරොත් අඳින්න පුළුවන් සමෝච්ච රේඛා. ඉතින් අපි මේ පෙන්නලා තියෙන්නේ 100 අඳින්න පුළුවන්, 102 අඳින්න පුළුවන්, 104 අඳින්න පුළුවන්, 106 අඳින්න පුළුවන්, 108 අඳින්න පුළුවන්, 110 අඳින්න පුළුවන්, 112 දෙකෙන් දෙකනේ. හරි අවසාන අන්තිමගේ 100 උඩමගේ 114. එතකොට දෙකෙන් දෙක ඇන්දොත් එහෙම ඕවා 100 102 104 106 108 110 112. ඊළඟට අහනවා මොකද්ද මේ ක්‍රමය කියලා. හරිද? මේක අපි කියන මොකද්ද? වක්‍ර ක්‍රමය. වක්‍ර ක්‍රමය මේ ඍජු ක්‍රමය නෙමෙයිනේ. වක්‍ර ක්‍රමය. වක්‍ර ක්‍රමය යටතේ ග්‍රීඩ් සටහන අන්තර්නිවේෂණය. වක්‍ර ක්‍රමය. ඊළඟ ප්‍රශ්නේ ලියන්න ඕනේ. වක්‍ර ක්‍රමය. වක්‍ර ක්‍රමය යටතේ ග්‍රීඩ් සටහන් අන්තර්නිවේෂණය. නේද? ග්‍රීඩ් සටහන්. හරිද? ග්‍රීඩ් සටහන් අන්තර්නිවේෂණය. ග්‍රීඩ් සටහන් අන්තර්නිවේෂණය. හරි හොඳයි. අනිවාර්යෙන් ඔයාලගේ අවුරුද්දේ මේකක් එන්න පුළුවන් ඈ. බලා ගන්න හොඳට. හරි. අපි එඩික් ගැන කතා කරා. ඊට පස්සේ අපි යමු C. සිරස්තලයේ කෝණ භාවිතයෙන් ගසකුස මැනීමේදී ලබාගත් පාඨාංක පහත රූප සටහනේ දැක්වේ. ගසේ උස සොයන්න. ළමයි ගසේ උස හොයන්න තියෙන්නේ. හොයමු බලන්න. හරිද? ගසේ ඉඳන් කෝණික මිනුම් මන්න උපකරණයට 103ක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම. හරිද? මේක h නේ. මේකත් h1මයි. හරිද? ඊට පස්සේ මෙන්න මේ දුර අපි දන්නවා කීයද? මිර 3යි. නේද? හරි. එහෙනම් අපිට h1 හොයන්න පුළුවන් මේ සම්මුඛ පාදයනේ. සම්මුඛ පාදය. දන්න කෝණේ ඉස්සරහින් තියෙන පාදයේ සම්මුඛ පාදයනේ. නේද? දන්න කෝණේ ඉස්සරහින් තියෙන පාදයේ සම්මුඛ පාදය. එතකොට මෙතන අංශක 90යි. එතකොට මෙයා කර්ණය, මෙයා බද්ධය. එහෙනම්
අපිට සම්මුඛයේ සහ බද්ධය අතර සම්බන්ධයක් ඕනේ නේ. සක සයින් බක කොස් සබ ටෑන් නේද? ටෑන් 45 සබ ටෑන් සම්මුඛය 3 මීටර බද්ධය h1 හරිද? සම්මුඛය 3 මීටර බද්ධය h1 හරිද? එතකොට ටෑන් 45 කියන්නේ 1යි. එතකොට h1 හරිද? ටෑන් 45 කියන්නේ 1යිනේ. හරි ටෑන් 45 කියන්නේ කීයද? 1යි. ටෑන් 45 1යි. එතකොට 1 සමානයි 3යි මීටර බෙදීම h1. එතකොට h1 සමානයි 3යි මීටර. හරිද? ගසේ උස සොයන්න. ගසේ උස කියන්නේ ගසේ උස සමානයි h1 ධන 1යි මීටරනේ නේද? හරි. h1 අපි හෙව්වා h1 ධන 1යි මීටර. h1 ධන 1යි මීටර. h1 අපි හෙව්වා 3යි. හරිද? ධන 1යි මීටර. එතකොට ගසේ උස 4යි මීටර. ශිෂ්‍යත්ව ගාන. ගසේ උස ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි උපකරණයක් නම් කරන්න. ගසේ උස ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි උපකරණයක්. ළමයි දැන් මේ කෝණික මිනුම් ආශ්‍රයනේ ගසේ උස හොයලා තියෙන්නේ. මොකද්ද ඔය කෝණික මිනුම් මනින්න පාවිච්චි කරන උපකරණය? තියෝඩොලයිට්ටුව නේද? තියෝඩොලයිට්ටුව නැත්නම් ආනතිමානය තියෝඩොලයිට්ටුව නැත්නම් ආනතිමානය නේද? තියෝඩොලයිට්ටුව ආනතිමානය. හරි. කැරමලීකරණයේ යනු ආහාරවල සිදුවන ජෛව රසායනික ක්‍රියාවලියකි. ඒ නම් කරන්න. කැරමලීකරණය ළමයි ඔයාලා හකුරු වලින් එහෙම නේ නිෂ්පාදන කරනකොට හරිද? ඒ කැරමලීකරණය අපි පාවිච්චි කරනවානේ. හරි. එතකොට කැරමලීකරණය ඒ නම් කරන්න. මෙතන මේ මැදින් හියුමින් කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඔක වැරදි. අපි මෙහෙම වෙන්නේ කැරමලීකරණේ මතකද? කැරමලීකරණයේදී අපි ගන්නවා සුක්‍රෝස් වගේ සරල සීනි. නේද? සුක්‍රෝස් වගේ සරල සීනි. ඒවා අපි රත් කරනවා. සීනි රත් කරනවා. රත් කරනකොට මොනවා පිට වෙනවද? ජලය පිට වෙනවා. සීනි වල තියෙන ජලය පිට වෙනවා. එතකොට සුක්‍රෝස් ඔන්න රත් කරනවා, සරල සීනි රත් කරනවා, ජලය පිට වෙනවා. මුලින්ම කැරමලාන් ඔය ඒ කියන්නේ කැරමලාන් නේ. කැරමලාන් වුණාම අපි තවදුරටත් තියෙන ජලය පිට වෙනවා. හරිද? කැරමලීන් හරිද? තවදුරටත් රත් කරනවා. හරිද? ජලය පිට වෙනවා. හරිද? මොනවද අවසාන එක? හියුමින්. හරිද? ඉතින් ඔකනේ අහන්නේ. ඒ නම් කරන්න ඒ කියලා දීලා තියෙන්නේ මෙන්න මේක. කැරමලාන් කියලා ලිව්වා නම් හරි. ඒ නම් කරන්න දීලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? කැරමලාන් නේ. ඒ කියන්නේ කැරමලාන්. ආහාර මුඩුවීමේ ක්‍රියා වේගවත් කරන සාධක දෙකක්. මුඩුවීම මොකක්ද තමයි මුඩුවීම කියන්නේ? මුඩුවීම අර්ධ විවිධ ප්‍රතික්‍රියා නිසා නේද? තෙල් සහ මේද සහිත ආහාරනේ. විවිධ ප්‍රතික්‍රියා නිසා හරිද? තෙල් හා මේදේ සහිත ආහාර. මොනවා සහිත ආහාරද? තෙල් හා මේදේ සහිත ආහාර. අල්ලමයි. විවිධ ප්‍රතික්‍රියා නිසා තෙල් හා මේදේ සහිත ආහාර රසායනිකව පරිහානියට පත්වීමනේ. මුඩුවීම රසායනිකව පරිහානියට පත්වීම. විවිධ ප්‍රතික්‍රියා නිසා තෙල් හා මේදේ සහිත ආහාර රසායනික පරිහානියට පත්වීමනේ. තෙල් හා මේදේ සහිත ආහාර ජලයක ප්‍රතික්‍රියා කරලා හරිද? මුඩුවීම වෙනවා. තෙල් හා මේදේ සහිත ආහාර ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මුඩුවීම වෙනවා. තෙල් හා මේදේ සහිත ආහාර ආලෝකයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මුඩුවීම වෙනවා නේ. මෙන්න මෙහෙමනේ. මෙන්න මේවත් එක්ක ප්‍රතික්‍රියා කරලානේ වෙන්නේ. තෙල් හා මේදේ සහිත ආහාර ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා වෙනවා. ඒකට අපි කියන මොකද්ද? ස්වන් ඔක්සීකරණ මුඩුවීම. ස්වන් ඔක්සීකරණ මුඩුවීම. තෙල් හා මේදේ සහිත ආහාර ඔක්සිජන් එක නිරාවරණය වෙලා රසායනිකව පරිහානියට පත්වීම. ඊළඟට ජලයත් එක්ක අපි කියන එන්සයිමීය ඔක්සීකරණය.
එන්සයිමීය ඔක්සීකරණය. එන්සයිමී ඔක්සීකරණය නැත්නම් අපි කියන මොකද්ද? ජල විච්ඡේදන මුඩු වීම. ජල විච්ඡේදන මුඩු වීම. හරිද? මුඩු වීම. මොකක්ද මුඩු වීම කියන්නේ? විවිධ ප්‍රතික්‍රියා නිසා තෙල් හා මේදය සහිත ආහාර රසායනික පරිහානියට පත්වීම. තෙල් හා මේදය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළ රසායනිකව පරිහානියට පත් වෙනවා. තෙල් හා මේදය සහිත ආහාර ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළ රසායනික පරිහානියට පත් වෙනවා. තෙල් හා මේදය සහිත ආහාර ආලෝකයත් එක්ක ප්‍රතික්‍රියා රසායනික පරිහානියට පත් වෙනවා. ආහාර මුඩුවීමේ ක්‍රියාව වේගවත් කරන සාධක. මේකක්වත් නෙමෙයි අහන්නේ. හරිද? ආහාර මුඩුවීම වේගවත් කරන සාධක. ළමයි ඔය මෙන්න මේ තෙල් හා මේදය ජලයත් එක්ක සිදු කරන ප්‍රතික්‍රියාව. තෙල් හා මේදය ඔක්සිජන් එක සිදු වෙලා වෙන ප්‍රතික්‍රියාවෙන් පරිහානියට පත් වෙනවා. ඔය වේගවත් කරන සාධක මොකක්ද? එකක් තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය හමුවේ මුඩුවීම වේගවත් වෙනවා නේ. උෂ්ණත්වය. ඊළඟට ජලය නේද? ඊළඟට ජලය අපිට කියන්න පුළුවන් උෂ්ණත්වය, ජලය, ඊට පස්සේ ආලෝකය නේද? ආලෝකය මේ මුඩුවීම වේගවත් කරන සාධකනේ. උෂ්ණත්වය, ජලය, ආලෝකය, උත්පේරක ඊට පස්සේ උෂ්ණත්වය, ජලය, ආලෝකය, උත්පේරක උෂ්ණත්වය, ජලය, ආලෝකය, උත්පේරක, කාලය, ටයිමින් කාලය නේද? හරි. ඉතින් ඔන්න ඔය විදිහට මෙතන අහන්නේ මුඩුවීම වේගවත් කරන සාධක. මම ওই මුඩුවීම ගැන ඔයාලට පොඩ්ඩක් මතක් කරා. මුඩුවීම වේගවත් කරන්න මෙන්න මේ සාධක වලින් උෂ්ණත්වය හමුවේ, ජලය හමුවේ මුඩුවීම වේගවත් වෙනවා, ආලෝකය හමුවේ වේගවත් වෙනවා. හරිද? ඒ වගේම කාලය හමුවේ වේගවත් වෙනවා. හරිද? ඒ වගේම උත්පේරක හමුවේ වේගවත් වෙනවා. හරිද? උත්පේරක හමුවේ වේගවත් වෙනවා. හරි. හොඳයි. හොඳ ප්‍රශ්නයක්. දැන් මේ විවරේ ඊටාම සාර්ථක උත්තර ලියන ළමයි ඉන්නවා. ඒවා දැක්කම ගොඩක් සතුටුයි. හරිද? ඒ කියන්නේ ගොඩක් ළමයි ඉන්නවා. හරිද? හොඳට ලියන. ඒතර මේ දැන් 6 8 වෙනි පේපර් එහෙම ලියනකොට ගොඩක් හොඳ මට්ටමට නිර්මාණය වෙනවා ගොඩක් ළමයි. හරිද? හොඳයි. පහත ඒ තීරුවේ දක්වා ඇත්තේ නිෂේධනය කිරීමේ මූලධර්මය ලෙස භාවිතා වන ආහාර පරිරක්ෂණ ක්‍රම කිහිපයකි. ඒ තීරුවේ තියෙන නිෂේධනය කිරීම මොකක්ද තමයි කියන්නේ? ආහාර පරිරක්ෂණයේ මූලධර්ම දෙකයිනේ. මොකද්ද මූලධර්ම දෙක? එකක් නිෂේධනය කිරීම, අනිත් එක අක්‍රිය කිරීම හෝ විනාශ කිරීම. නිෂේධනය කිරීමේදී මොකද්ද වෙන්නේ? ආහාරය නරක් වීමට බලපාන සාධක ක්‍රියාකාරී නොවන මට්ටමින් ආහාරය තුල පවත්වා ගන්නවා. කියන්නේ මොකද්ද වෙන්නේ? ආහාරය නරක් වීමට බලපාන සාධක ක්‍රියාකාරී නොවන මට්ටමින් ආහාරය තුල පවත්වා ගන්නවා නේද? අන්න ඒකට අපි කියනවා නිෂේධනය කිරීම. නැත්නම් අක්‍රිය කිරීම, නිෂේධනය කිරීම. අනිත් එක විනාශ කිරීම හෝ අක්‍රිය කිරීමනේ. ආහාර නරක් වීම සඳහා බලපාන සාධකේ ආහාරයෙන් ඉවත් කරනවා. නැත්නම් ආහාරය නරක් වෙන බලපාන සාධකේ ආහාරයේ විනාශ කරනවා. නේ අන්න අක්‍රිය කිරීම, විනාශ කිරීම. අපි දැන් මෙතන කතා කරන්නේ නිෂේධනය. නරක් වෙන්න බලපාන සාධකයේ තියෙනවා. හැබැයි ක්‍රියාකාරී නොවන මට්ටමින් අනිෂේධනය කිරීමේ ක්‍රම. එමේ එක් එක් ක්‍රමයට අදාළ නිදසුන්. මේ නිෂේධනය කිරීමන්නේ ජල සක්‍රියතාව අඩු කිරීමෙන් ආහාර පරිරක්ෂණය වෙනවා. ඒක නිෂේධන මූලධර්මය. pH අගේ අඩු කිරීමෙන් ආහාර නරක් වෙන්න බලපාන සාධක පාලනය කළ ආහාර පරිරක්ෂණය වෙනවා. පරිරක්ෂක ද්‍රව්‍ය එකතු කිරීමෙන් ආහාර පරිරක්ෂණ නිෂේධන මූලධර්මය. අඩු උෂ්ණත්වය. මේවට උදාහරණ ජල සක්‍රියතාව අඩු කිරීම බලමු. සාන්ද්‍රණීකරණය, වියලීම, ලුණු දැමීම, ශීතනය, පැසවීමනේ. ළමයි වියලීම, ලුණු දැමීම. වියලීම, ලුණු දැමීම හා ජල ක්‍රියාකාරීත්වය අඩු කිරීම. pH අගේ අඩු කිරීම. pH අගේ අඩු කිරීම. දැන් එතකොට මේක දැන්ට ඕල්රෙඩි ඉවරයි. පැසවීම හා අම්ලෙක් කිරීම. පැසවීම හා අම්ලෙක් කිරීම. පරිරක්ෂක එකතු කිරීම. පරිරක්ෂක එකතු කිරීම, සාන්ද්‍රණීකරණය, අඩු උෂ්ණත්ව භාවිතය, ශීතනය හා දිශීතනය. මේ තියෙන්නේ නිෂේධනය කිරීමේදී පාවිච්චි කරන පරිරක්ෂණ ක්‍රම ටික. මොකද්ද ක්‍රම ටික? ජල සක්‍රියතාව අඩු කර ආහාර පරිරක්ෂණය. මූලධර්මයේ නිෂේධනයනේ. pH අගේ අඩු කර ආහාර පරිරක්ෂණය. මූලධර්මයේ නිෂේධනය. පරිරක්ෂක එකතු කර pH අගේ අඩු කිරීම. හරිද? අඩු උෂ්ණත්වයේ භාවිතා කර pH අගේ අඩු කිරීම. හරිද? නිෂේධනය. හරි. එහෙනම් ඔන්න ඔතනින් පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. ශ්‍රී ලංකාව ලෝක වෙළඳපොළ තුල අපනයන කෘෂි භෝග සඳහා කීර්ති නාමයක් උසුලයි. පෙරදිග ධාන්‍යාගාරයේ මුතු ඇටයි කියලා කිව්වලුනේ.
එතකොට කීර්ති නාමයක් උස්සලනවලු. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කෘෂි භෝග ආශ්‍රිත නිෂ්පාදන දෙකක් සඳහන් කරන්න. ලංකාවේ ප්‍රධාන අපනයන කෘෂි භෝග නෙමෙයි යහන්නේ. ඒවා ආශ්‍රිත නිෂ්පාදන දෙකක්. හරිද? ඒවා ආශ්‍රිත නිෂ්පාදන. අපි අපනයන භෝග ඇහුවොත් අපි ලියන්න පුළුවන් කුරුඳු, ගම්මිරිස්, එනසාල්. ඒවා මේක අහන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කෘෂි භෝග ආශ්‍රිත නිෂ්පාදනනේ. හරිද? ඒ කියන්නේ කෘෂි භෝග නෙමෙයි අහන්නේ. ඒවෙන් ගන්න පුළුවන් නිෂ්පාදන. අපිට ලියන්න පුළුවන් මේනේ මොනවද? සුදු ගම්මිරිස්. හරිද? අපනයන කෘෂි භෝග සුදු ගම්මිරිස්. සුදු ගම්මිරිස්. හරිනේ? නිෂ්පාදනය යන්නේ. දිසිදි පොල්. හරිද? දිසිදි පොල්. හරිද? සුදු ගම්මිරිස්, දිසිදි පොල්. ඊට පස්සේ අපි ගමු කුරුඳු තෙල්. කුරුඳු තෙල් නිෂ්පාදන හන්නේ සුදු ගම්මිරිස්, දිසිදි පොල්, කුරුඳු තෙල්. හරි වර්ජින් කොකනට් ඔයිල්. අපි මොකක්ද කියන්නේ සිංහලෙන්? සුපිරිසිදු පොල් තෙල්. සුපිරිසිදු පොල් තෙල්. සුපිරිසිදු පොල් තෙල්. නිෂ්පාදන අහන්නේ. හරි එහෙනම් අපි ලිව්වා සුදු ගම්මිරිස්, දිස්දි පොල් ඒ වගේ. මෙවැනි කෘෂි භෝග ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආහාර පරිරක්ෂණ මූලධර්ම දෙකක්. මෙවැනි කෘෂි භෝග ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආහාර පරිරක්ෂණ මූලධර්ම දෙකක්. ආහාර පරිරක්ෂණ මූලධර්ම දෙකක්. හරිද? එතකොට අපිට ලියන්න පුළුවන් මේ අපි අපනයන ඒ කෘෂි නිෂ්පාදන හදනවානේ වියලීම කියන පරිරක්ෂණය පාවිච්චි කරලා. වියලීම. ඊට පස්සේ දැන් සුදු ගම්මිරිස් වගේ හදනකොට උණුදිය ප්‍රතිකාරය. උණුදිය ප්‍රතිකාරය. වියලීම. උණුදිය ප්‍රතිකාරය. හරිද? ඊට පස්සේ සමහර ඒවා අපි සාන්ද්‍රණීකරණය පාවිච්චි කරනවා. හරිද? සමහර වෙලාවට සාන්ද්‍රණීකරණය. හරිද? සාන්ද්‍රණීකරණය. පරිරක්ෂක වියලීම, උණුදිය ප්‍රතිකාරය, සාන්ද්‍රණීකරණය ඒ වගේ. පහත සඳහන් නිෂ්පාදන වෙල්ලපොළ සැකසීමේදී භාවිතයට ගන්නා යන්ත්‍ර සූත්‍ර නම් කරන්න. ඉහත නිෂ්පාදන අපි කිව්ව නිෂ්පාදන. හරිද? සුදු ගම්මිරිස්, දිසිදි පොල්, කුරුඳු තෙල්. හරිද? ඉහත සඳහන් නිෂ්පාදන වෙල්ලපොළ සැකසීමේදී භාවිතයට ගන්නා යන්ත්‍ර දෙකක් නම් කරන්න. අපි ලියන්න පුළුවන් ගම්මිරිස් වල නම් අපි කොච්චර කියලා තියෙනවද? ගම්මිරිස් ඇට වෙන් කරන මැෂින් එක, ගම්මිරිස් පළ වෙන් කරන යන්ත්‍රය. ගම්මිරිස් කියන්නේ කරලින් ඇට ටික වෙන් කරන මැෂින් එකක් තිබ්බනේ. ගම්මිරිස් පළ වෙන් කරන යන්ත්‍රය. ගම්මිරිස් පළ වෙන් කරන යන්ත්‍රය නේ. හරිද? ඊට පස්සේ ඇට තෝරන යන්ත්‍රයකුත් තිබ්බනේ. ගම්මිරිස් බීජ තේරීමේ යන්ත්‍රය. ගම්මිරිස් බීජ තේරීමේ යන්ත්‍රය. හරිද? ගම්මිරිස් පළ වෙන් කිරීමේ යන්ත්‍රය, ගම්මිරිස් බීජ තේරීමේ යන්ත්‍රය. හරිද? තෙල් සිදින යන්ත්‍ර ලියන්න පුළුවන් ඉතින්. දිස්දි පෙල් හදන්නේ මේ සුපිරිසිදු පොල් තෙල් හදන්නේ, කුරුදු තෙල් හදන්නේ. තෙල් සිදින යන්ත්‍ර. තෙල් සිදින යන්ත්‍ර. හරිද? හරි. එහෙනම් මේ නිෂ්පාදනය කරන භාවිතන යන්ත්‍ර ගැන කියන්නේ ගම්මිරිස් පළ වෙන් කරන යන්ත්‍රය, ගම්මිරිස් බීජ තේරීමේ යන්ත්‍රය, තෙල් සිදින යන්ත්‍ර නේ. සක්‍රිය කාබන් නිෂ්පාදන සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය දෙකක්. සක්‍රිය කාබන්. හරිද? සක්‍රිය කාබන් හදන්නේ හරිද පොල් කටු අඟුරු වලින් නේ. පොල් කටු වල තියෙන නයිට්‍රජන්. හරිද? හයිඩ්‍රජන් වගේ මූලද්‍රව්‍ය ඉවත් කරලා කාබන් ප්‍රමාණය වැඩි කරලා එහෙම අපි සක්‍රිය කාබන් හදනවානේ. සක්‍රිය කාබන් හදන්න අපිට ප්‍රධාන වූනේ පොල් කටු. පොල් කටු. අමුද්‍රව්‍ය දෙකක්. පොල් කටු. අපිට තව ලියන්න පුළුවන් මොනවද? V වලින් V පොතු. V පොතු. හරිද? V පොතු වලින් හරිද? සක්‍රිය කාබන් හම්බ. දිසිදි පොල් ආශ්‍රිත
මේ බලන්න මේක වෙනස්ම විදිහට අහලා තියෙන ප්‍රශ්න ටිකක් අපි ඉගෙන ගන්න ඒවල් වලින් ලියන්න පුළුවන් ඈ. දිසිඳි පොල් ආශ්‍රිත රස කැවිලි නිෂ්පාදන දෙකක්. දිසිඳි පොල් මොකක්ද තමයි දිසිඳි පොල් කියන්නේ? උසස් මට්ටමේ ගුණාත්මක தත්ත පවත්වා ගැනීමෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නේද? සුදු මදය තුල ඇති කුරුට්ට ඉවත් කර හරිද මනාව වියලා සාදා ගන්නා පිරිසිදු ආහාරමය ද්‍රව්‍යයක් නෙනි. උසස් මට්ටමේ ගුණාත්මක தත්ත පවත්වා ගනිමින් ඊටාම සෞඛ්‍ය ආරක්ෂිතව නේද? පොල් මදය තුල ඇති කුරුට්ට තට්ටුව ප්‍රවේශමෙන් ඉවත් කර හරිද වියලා සාදා ගන්නා පිරිසිදු ආහාරමය ද්‍රව්‍යයක් නේ. එතකොට දිසිඳි පොල් ආශ්‍රිතව නිර්මාණය කරන රස කැවිලි හරිද අපිට ලියන්න පුළුවන් මොනවද? පොල් කේක් හරිද පොල් කේක් ඊට පස්සේ බිස්කට් වර්ග හදනවා ඔය පොල් ආශ්‍රිත පොල් කේක් බිස්කට් චොක්ලට් මතකද? අර ට්‍රොපිකා නේද චොක්ලට් එක මැද පොල් තියනවා කියලා මම ඔයාලට ඉගැන්නුවේ හරිද? එතකොට බිස්කට් චොක්ලට් හරිද මේ රස කැවිලිනේ චොක්ලට් රස කැවිලි වශයෙන් දන්න පුළුවන් නේ. චොක්ලට් බිස්කට් පොල් කේක් හරිද ඒවා තමයි ලියන්න තියෙන්නේ හරිද? දිසිඳි පොල් හඳුනාගත හැකි ලක්ෂණ දෙකක්. දිසිඳි පොල් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ මොකද්ද? සුදු මදේ පොල් මදේ සුදට සමානයි. දිසිඳි පොල් දැන් ට්‍රොපිකා සමහර චොක්ලට් එක වා කාලා තිබ්බහම මේක ඇතුලේ චොක්ලට් එක ඇතුලේ තියෙන පොල් කෙලින්ම සුදු පාටට සමානයිනේ නේ. අපි කියන පොල් මදේ සුදට සමානයි. දිසිඳි පොල් හොයාගන්න පුළුවන් පොල් මදේ සුදට සමානයි. ඊළඟට කනකොට අපිට තරමක් කිරි රසක් සමග පැණි රසක් එනවනේ. කිරි රසක් සමග පැණි රසක් මුසු වෙලා තියෙනවා. අන්න ලියන්න පුළුවන්. පොල් මදේ සුදට සමානයි. ඊළඟ එක කිරි රස සමග මුසු වූ පැණි රසක් තිබීම නේද? කිරි රස සමග මුසු වූ පැණි රසක් තිබීම. ඉහත ප්‍රකාශ සත්‍ය නම් හරිද? වැරදි නම් වැරදි ලකුණද යොදන්න. දන්වැල් බිම්මැනීමේදී රේඛීය මිනුම් පමණක් ලබා ගත්තද? හරි. දන්වැල් බිම්මැනීමේදී අපි දන්වැල භාවිතයෙන්නේ භූමිය මැනීම කරන්නේ. අපි ඉඩම මුලින්ම පාවිච්චි කරන මූලධර්මය මොකද්ද ළමයි? ත්‍රිකෝණීකරණය නේ. අපේ ඉඩමේ මුලින්ම අපි පාදම් රේඛාව ගොඩනගා ගන්නවා. ඒ පාදම් රේඛාව ගොඩනගාගෙන පාදම් රේඛාව මූලික කරගෙන ත්‍රිකෝණවලට බෙදනවා නේද? අපි මෙහෙම ඉඩම තියෙනවා නම් පාදම් රේඛාව හදනවා. ඉඩමේ දිගම රේඛාව පාදම් රේඛාව මූලික කරගෙන ඉඩම ත්‍රිකෝණවලට බෙදනවා. හරිද? ඊට පස්සේ දන්වැල කියන උපකරණයේ භාවිතයෙන් මිනුම් ගණගින්නේ කරන්නේ. එතකොට සාමාන්‍ය දන්වැල් බිම්මැනීමේදී රේඛීය මිනුම් පමණයි. හරි. දන්වැල් බිම්මැනීමේදී රේඛීය මිනුම් පමණක් ලබා ගත්තද තලමේස බිම්මැනීමේදී රේඛීය මිනුම් මෙන්ම කෝණික මිනුම්ද ලබා ගනි. වැරදිනේ ළමයි. තලමේස බිම්මැනීමේදීත් අපි පාවිච්චි කරන්නේ රේඛීය මිනුම් පමණනේ නේද? තලමේස බිම්මැනීමේදීත් අපි පාවිච්චි කරන්නේ රේඛීය මිනුම් පමණයි. කෝණික මිනුම් යූස් වෙන්නේ නැහැ තලමේස බිම්මැනීම. ක්‍රමාකාර තුනයිනේ. මොකක්ද තලමේස බිම්මැනීම කියන්නේ? නිර්වචනය කියන්න බලන්න මොකක්ද තලමේස බිම්මැනීම කියන්නේ? තලමේසය ඒහා සම්බන්ධ උපකරණ අඳින කඩදාසිය භාවිතයෙන් කුඩා ප්‍රමාණයේ ඉඩම් මැන ශේෂ්ත්‍රය තුලදීම සිතියම් පිළියෙල කරගන්නා බිම්මැනීමේ ක්‍රම ශිල්පයේනේ. තලමේස බිම්මැනීම ඔයාලට මම උගන්වලා තියෙනවා අරීය ක්‍රමය, අන්තර්ඡේදන ක්‍රමය, පරික්‍රමණ ක්‍රමය. ඔය හැම එකදීම අපි රේඛීය මිනුම් විතරනේ යූස් කරේ. රේඛීය මිනුම් විතරනේ පාවිච්චි කරේ. කෝණික මිනුම් ලබා ගත්තේ නැහැ. එහෙනම් මේක වැරදි. කෝණික මිනුම් එතන ආපු නිසා. ප්‍රිස්ම මාලිමාව ළමයි මාලිමා මැනුම බිම්මැනීමේ මාලිමා මැනුම කියලා ක්‍රම ශිල්පයක් තිබ්බනේ. ප්‍රිස්ම මාලිමාව කියන්නේ මොන කෝණ මනින්න පාවිච්චි කර උපකරණයද? දිගාංශ කෝණ මනින්න පාවිච්චි කර උපකරණය නේ. මොකද්ද දිගාංශ කෝණයක් කියන්නේ? යම් ලක්ෂයකින් නම් උතුරු දිශාවට සාපේක්ෂව තිරස්තලයේ දිගේ දක්ෂිනාවර්තව මන්න කෝණනේ නේද? නිශ්චිත දිශාවකට සාපේක්ෂව තිරස්තලයේ දිගේ දක්ෂිනාවර්තව මන්න කෝණ. දැන් අපි කියමු මෙහෙම අපේ ඉඩමක් තියෙනවා කියලා. මෙන්න අපි මන්නවා හැමතැනම දිගාංශ. උතුරු දිශාවට සාපේක්ෂව තිරස්තලය දිගේ දක්ෂිනාවර්තව මනින කෝණ. හරිද? මේක පූර්ණ වෘත්ත දිගාංශයක්. ඕකේ මතකද? 0.360යි අතර නම් පූර්ණ වෘත්ත දිගාංශ. මේක පූර්ණ වෘත්තයක්. මේක පූර්ණ වෘත්ත දිගාංශයක්. සෝරි මේ මෙතන කෝණය මේ කෝණය පූර්ණ වෘත්තයක්. මේ කෝණය පූර්ණ වෘත්තයක්. මේ කෝණය පූර්ණ වෘත්තයක්. හැබැයි මේක පූර්ණ වෘත්තයක්ද? නෑනේ 0.360යි අතර වැඩි එකක් නේ. හරි. ප්‍රිස්ම මාලිමාව තියොඩොලයිට්ටුව පූර්ණමානය. ප්‍රිස්ම මාලිමාව කියන්නේ දිගාංශ කෝණ මන්න උපකරණය. තියොඩොලයිට්ටුව කියන්නේ සිරස් කෝණ හා තිරස් කෝණ මනින්න පාවිච්චි කරන උපකරණය.
පූර්ණමානය කියන්නේ ඉලෙක්ට්‍රොනික ඩිස්ටන්ස් මීටර් එක තිරස් දුර මනින්නත් පුළුවන්, කෝණික මිනුම් මනින්නත් පුළුවන්. ආදී උපකරණ මගින් බිම්මැනීමේදී රේඛීය මිනුම් වලට අමතරව කෝණික මිනුම්ද ලබා ගනී. හරිනේ. ඉතින් ප්‍රිස්ම මාලිමාවේ කෙලින්ම දිගාංශ කෝණයි මිනුම් පටියෙන් රේඛීය මිනුම් ගන්නවා. තියුඩුලයිට්ටුවේ කෙලින්ම සිරස් කෝණත් මනිනවා, තිරස් කෝණත් බන්නවා, මිනුම් පටියකින් දුර මනිනවා. පූර්ණමානයෙන් හරිද දුර මනිනවා, හරිද EDM එකෙන් දුර මනිනවා. ඒ වගේම කෝණික මිනුනුත් මනිනවා EDM එකෙන්. ප්‍රිස්ම මාලිමාව තියුඩුලයිට්ටුව පූර්ණමානය ආදී උපකරණ මගින් බිම්මැනීමේදී රේඛීය මිනුම් වලට අමතරව කෝණික මිනුම්ද ලබා ගනී. හරිනේ. මේ හැම එකේම හරිද රේඛීය මිනුත් යනවා කෝණේ. හැබැයි ප්‍රිස්ම මාලිමාව කෝණික මිනුම් ගන්නව විතරයි ඈ. මිනුම් පටිය තමයි එතන රේඛීය මිනුම් ගත්තේ. තියුඩුලයිට්ටුවේ සිරස් කෝණ මන්නවා, තිරස් කෝණ මන්නවා, මිනුම් පටියෙන් රේඛීය මිනුම් ගන්නවා. පූර්ණමානයෙන් රේඛීය මිනුම් මනින්නත් පුළුවන්, කෝණික මිනුම් මනින්නත් පුළුවන්. රේඛීය මිනුම් වල අමතරව කෝණික මිනුම් ලබා ගනී. හරිනේ. ප්‍රිස්ම මාලිමාව තියුඩුලයිට්ටු ආදී උපකරණ මගින් බිම්මැනීමේදී රේඛීය මිනුම් ලබා ගැනීමට EDM උපකරණය භාවිතා කරයි. ප්‍රිස්ම මාලිමාව තියුඩුලයිට්ටු ආදී උපකරණ මගින් බිම්මැනීමේදී රේඛීය මිනුම් ලබා ගැනීම EDM ඉලෙක්ට්‍රොනික ඩිස්ටන්ස් මීටර්. නෑ ඔක මිනුම් පාටනේ පාවිච්චි කරන්නේ නේ. තියුඩුලයිට්ටුවෙන් කෝණික මිනුම් අරගෙන අපි දැන් ඉඩමක් මනිනවා නම්. හරිද? තියුඩුලයිට්ටුවෙන් අපි ගන්නවානේ අන්තර්ගත කෝණ ටික. අන්තර්ගත කෝණ ටික ගන්නවනේ. නැත්නම් ප්‍රිස්ම මාලිමාවේ දිගාංශ කෝණ ටික ගන්නවනේ. ඊට පස්සේ අපි රේඛීය මිනුම් ටික මැන්නේ. රේඛීය මිනුම් ටික මනින්නේ මිනුම් පටියෙන්නේ. නේද? රේඛීය මිනුම් ටික මනින්නේ මිනුම් පටියෙන්. එතකොට මේක කියන්නේ ප්‍රිස්ම මාලිමාව තියුඩුලයිට් වාදී උපකරණ මගින් බිම්මැනීමේදී රේඛීය මිනුම් ලබා ගැනීමට EDM ඉලෙක්ට්‍රොනික ඩිස්ටන්ස් මීටර් එක පාවිච්චි කරනවා කියලා නෑ. අපි මිනුම් පටි පාවිච්චි කරන්නේ. වැරදි. පූර්ණමානය මගින් බිම්මැනීමේදී අදාළ කෝණික මිනුම් හා රේඛීය මිනුම් ස්වයංක්‍රීය උපකරණය මගින් ලබා ගනියෝ. පූර්ණමානයේ EDM එකේ හරිද අපි ඒ කියන්නේ අර විද්‍යුත් කිරණයක් යවලානේ ඕකේ දුර හොයන්නේ. විද්‍යුත් කිරණයක් යවලා දුර හොයන්නේ. හරිද? කෝණික මිනුම් ගන්නෙත් පාද දෙකක් අතර කරකවලා. ඒවා කෙලින්ම ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. අපිට ගණනය කිරීමක් කරන්න දෙයක් නැහැ. පූර්ණමානයේ මගින් අදාළ කෝණික මිනුම් හා රේඛීය මිනුම් ස්වයංක්‍රීයව ලබා දී. හරි. EDM උපකරණ ඉලෙක්ට්‍රොනික ඩිස්මීටරය හා තියුඩුලයිට් යන උපකරණ දෙකෙහිම මූලධර්මයේ එකතුවෙන් පූර්ණමානය නිර්මාණය කොට ඇත. වැරදීනේ පූර්ණමානය ඔය EDM එකටනේ පූර්ණමානය කියන්නේ. EDM ඉලෙක්ට්‍රොනික ඩිස්මීටරයේ සිංහල නම මොකද්ද? පූර්ණමානය වශයෙන් අපි ගොඩක් වෙලාට හඳුන්වන්නේ. එතකොට මේකේ කියන්නේ EDM උපකරණය හා තියුඩුලයිට් යන උපකරණ දෙකෙහි මූලධර්මයේ එකතුවෙන් පූර්ණමානය නිර්මාණය කොට ඇත කියලා වැරදි. චොටයි EDM උපකරණ ඉලෙක්ට්‍රොනික ඩිස්ටන්ස් මීටරය තියුඩුලයිට් යන උපකරණ දෙකෙහි මූලධර්ම එකතුවෙන් පූර්ණමානය නිර්මාණය කොට ඇත. ඒක හරි ප්‍රකාශයක් වශයෙන් ගන්න පුළුවන්. මොකද EDM එකේ ළමයි දුරත් හොයනවා, කෝණික මිනුත් හොයනවා. තියුඩුලයිට්ටුවෙන් නියුඩුලයිට්ටුව නෙමෙයි තියුඩුලයිට්ටුව. තියුඩුලයිට්ටුවෙන් සිරස් කෝණත් මනිනවා, තිරස් කෝණත් මනිනවා. එතකොට මේ දෙකේම මූලධර්ම තමයි පූර්ණමානය කියන එකේ තියෙන්නේ. හරිද? EDM එකේ තියෙන්නේ. ඒක හරි ප්‍රකාශයක්. පූර්ණමානය මගින් බිම්මැනීමේදී රේඛීය මිනුම් ලබා ගැනීම සඳහා මිනුම් පටිය භාවිතා කරනු ලබයි. වැරදි. හරිද? පූර්ණමානය මගින් බිම්මැනීමේදී රේඛීය මිනුම් ගන්න මිනුම් පටිය ඕනේ නැහැ. පූර්ණමානයම දුර හොයනවා. ප්‍රිස්ම මාලිමාව මගින් බිම්මැනීමේදී මාලිමාව භාවිතා කරනුයේ මැනුම් රේඛාවල දිගාංශය සොයා ගැනීමටයි. හරිනේ. ප්‍රිස්ම මාලිමාව මගින් බිම්මැනීමේදී ප්‍රිස්ම මාලිමාව පාවිච්චි කරන දිගාංශ කෝණ මනින්නනේ. මම ඉස්සෙල්ලා කියලා ආවේ. හරිද? ප්‍රිස්ම මාලිමාව පාවිච්චි කරන දිගාංශ කෝණ මනින්න. දිගාංශ කෝණ කියන්නේ මොකද්ද? උතුරු දිශාවට සාපේක්ෂව තිරස් තලය දිගේ දක්ෂිනාවර්තව මනින කෝණ. නේ උතුරු දිශාවට සාපේක්ෂව තිරස් තලය දිගේ දක්ෂිනාවර්තව මනින කෝණ. වර්තමානයේ බිම් සැකසුම් නිර්මාණය කිරීම බහුලව භාවිතා වන්නේ පූර්ණමානයයි. හරි. අපි සාමාන්‍ය ඔක පාවිච්චි කරනවා වර්තමානයේ. GPS මගින් නිරපේක්ෂ පිහිටීම ලබා ගැනීමේදී පුතා භූමියේ පිහිටීම ආකාර දෙකයිනේ. සාපේක්ෂ පිහිටීම, නිරපේක්ෂ පිහිටීම. නිරපේක්ෂ පිහිටීමේදී පෘථිවි සමග x අක්ෂය ලෙසත් ග්‍රීනිච් මධ්‍ය රේඛාව y අක්ෂය ලෙසත් යොදා ගන්නා ඛණ්ඩාංග තල පද්ධතියක් භාවිතයෙන්
යම් ස්ථානයක අක්ෂාංශ හා දේශාංශ රේඛා කෝණික ඇසුරෙන් යම් ස්ථානයක පිහිටීම හොයනවා නම් නිරපේක්ෂ පිහිටීම. නිරපේක්ෂ පිහිටීම හොයන්න අමාරුයි. ඉස්සලා චන්ද්‍රිකා අහසේ තියෙන දත්තවල ඉඳන් කෝණික බිඳුම් ගන්න ඕනේ. හැබැයි වර්තමානයේ තාක්ෂණික ක්‍රමයක් තියෙනවා නිරපේක්ෂ පිහිටීම හොයන්න. GPS හද global position system. එතකොට GPS වලදී එක තැනක GPS සිග්නල් එකක් ගන්න. නැත්නම් සරලව කිව්වොත් නිරපේක්ෂ පිහිටීමක් එක තැනක ගන්න අපිට චන්ද්‍රිකා කීයක් කනෙක්ට් වෙන්න ඕනද? චන්ද්‍රිකා 4ක් අපේ ග්‍රාහකයේ සමග කනෙක්ට් වෙන්න ඕනේ. GPS මගින් නිරපේක්ෂ පිහිටීම ලබා ගැනීම අවම වශයෙන් චන්ද්‍රිකා 4ක් මගින් සංඥා ලබා ගත යුතුය. හරි නේද? ගොවිපළ සතුන් ඇති කිරීමේදී සාම්ප්‍රදායික ක්‍රම මෙන්ම නවීන ක්‍රම ශිල්ප යොදා ගනී. කුකුලන් ඇති කිරීමේ ක්‍රම තුනක්. පුතා මොකද්ද? නිදලි ක්‍රමය. ඉඩකඩ තියෙන ග්‍රාමීය ප්‍රදේශවලට අපිට නිදලි ක්‍රමය ගැලපෙනවා. ඊළඟට අඩසියුම් ක්‍රමය නේද? අර්ධ ප්‍රදේශ අර්ධ නාගරික ප්‍රදේශවල අඩසියුම් ක්‍රමය. ඊළඟ වර්තමානයේ පාවිච්චි කරන සියුම් ක්‍රමය සතා පූර්ණකාලීනව නිවාසයක් තුළ ජීවත් වෙන්නේ නේ. කුකුලන් ඇති කිරීමේ ප්‍රධාන ක්‍රම තුන: නිදලි ක්‍රමය, අඩසියුම් ක්‍රමය, සියුම් ක්‍රමය. කුකුලන් ඇති කරන සංවෘත නිවාස තුළ භාවිතා කරන තාක්ෂණික ක්‍රම තුනක්. පුතා අපි අර මේ සියුම් ක්‍රමයේ යටතේ හරිද? සියුම් ක්‍රමය කියන්නේ සතා පූර්ණකාලීනව නිවාසයක් තුළ ජීවත් වන ක්‍රමයනේ. ඒ සියුම් ක්‍රමයේ යටතේ අපි පාවිච්චි කරන එකක්නේ සංවෘත කුකුළු නිවාස. හරිද? සම්පූර්ණයෙන්ම ආවරණය කරලා සතා ඇතුලේ තමයි අපි ඇති කරන්නේ නේද? එතකොට ඔය සංවෘත කුකුළු නිවාසවල අපි පාවිච්චි කරන විශේෂ තාක්ෂණික ක්‍රමවේද තියෙනවා නේ. පළවෙනි මොකද්ද? වාතාශ්‍රය හොඳින් පවත්වා ගැනීමට සංසරණ පංකා පද්ධති භාවිතය නේද? සංවෘත කුකුල් නිවාසයක්නේ. සම්පූර්ණ ආවරණය කළානේ. ඉතින් වාතාශ්‍රය හොඳින් පාලනයට සංසරණ පංකා පද්ධතියක් භාවිතය. එහෙනම් ලියන්න ළමයි. හරිද? වාතාශ්‍රය හොඳින් සංසරණය කිරීමට සංසරණ පංකා පද්ධතියක් භාවිතය නේ. ඒ අර්ථයේ වෙන්ටිලේෂන් ෆෑන් හයි කරනවා, එක්සෝස් ෆෑන් හයි කරනවා, එයා සර්කියුලේෂන් ෆෑන් හයි කරනවා. ෆෑන් වර්ග තුනක් තියෙනවා නේ. එක්සෝස් ෆෑන්, වෙන්ටිලේෂන් ෆෑන්, එයා සර්කියුලේෂන් ෆෑන්. එහෙනම් පළවෙනි එක තමයි වාතාශ්‍රය හොඳින් පවත්වා ගැනීමට සංසරණ පංකා පද්ධති භාවිතය. ඊළඟට ආලෝක පාලන උපකරණ තිබීම. පුතා මේ නිවාසයේ සාමාන්‍ය පැය 24ම අපි ආලෝකය දෙනවා. එතකොට ඒවැ ආලෝකයේ සැරහිම පාලනය කරන්න ආලෝක පාලක උපකරණ තියෙනවා. හරි. ඊට පස්සේ ස්වයංක්‍රීකරණය කළ ආහාර හා ජල බඳුන් භාවිතය නේද? ස්වයංක්‍රීකරණය කළ ආහාර හා ජල බඳුන් භාවිතා වෙනවා. එහෙනම් ඔන්න පළවෙනි එක අපි ලිව්වා සංවෘත නිවාසය තුල වාතාශ්‍රය සංසරණයේ පාලනයට සංසරණ පංකා පද්ධති භාවිතය. ඊළඟ එක හරිද? ස්වයංක්‍රීකරණය කළ ආහාර හා ජල බඳුන් භාවිතය, ආලෝක පාලන උපකරණ භාවිතය, ඉලෙක්ට්‍රොනික පාලක උපකරණ භාවිතා කරනවා. රැක්කවීම සඳහා සුසු බිත්තරයක බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ. ළමයි අපි හැම බිත්තරයක්ම රක්වන්න ගන්නේ නෑනේ. අපි බිත්තරයක් රක්වනකොට මේ බිත්තරේ බාහිර ලක්ෂණ හොඳයිද කියලා බලනවා. ඒ වගේම බිත්තරේ අභ්‍යන්තර ලක්ෂණ හොඳයිද කියලා බලනවා. මෙතන අහන්නේ රැක්කවීමට ගන්න බිත්තරයක සුදුසු බිත්තරයක් නම් ඒ බිත්තරේ තියෙන්න ඕන බාහිර ලක්ෂණ, තියෙන්න ඕන අභ්‍යන්තර ලක්ෂණ. පළවෙනි මොකද්ද බාහිර ලක්ෂණ? හරිද? කටුව පිරිසිදු බිත්තරයක් විය යුතුය නේද? කටුව පිරිසිදු බිත්තරයක් විය යුතුය. හරිද? ඊට පස්සේ කටුව පිරිසිදු බිත්තරයක් විය. හැඩදර්ශකයේ 74ක් වන බිත්තරයක් විය යුතුය. කටුව පිරිසිදු බිත්තරයක් විය යුතුය. හැඩදර්ශකයේ 74ක් වන බිත්තරයක් විය යුතුය. බිත්තරේ බර අදාළ සම්මත බරේ තියෙන්න ඕනේ. බිත්තරේ බර ග්‍රෑම් 54ක් ග්‍රෑම් 58ක් වගේ සම්මත බරේ තියෙන්න ඕනේ නේද? වර්ගයට ආවේනික කටුවේ වර්ණයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ සුදු බිත්තර දාන කිකිලියෙක් ගෙනම් සුදු පාට කටුව තියෙන බිත්තර විතරයි රක්කවන්නේ. දුඹුරු බිත්තර දාන කිකිලියෙක් නම් දුඹුරු පාට කටුව තියෙන බිත්තර විතරයි ගන්නෙ නේ. හරි. එහෙනම් ඔන්න ලක්ෂණ. මොකද්ද පළවෙනි එක? කටුව පිරිසිදු විය යුතුය. හැඩදර්ශකයේ 74ක් විය යුතුය. ඊට පස්සේ කටුවේ ආවේනික වර්ණය තිබිය යුතුය. බිත්තරය බර තිබිය යුතුය. අභ්‍යන්තර ලක්ෂණ අපි බලන්නේ කැන්ඩලීන් උපකරණය පාවිච්චි කරලානේ. කැන්ඩලීන් උපකරණය පාවිච්චි කරලා බිත්තරය හරහා ආලෝකය වල තමයි ගන්න. රැක්කවීමට සුදුසු බිත්තරයක බාහිර අභ්‍යන්තර ලක්ෂණ. ආලෝකයේ මනාව විනිවිද යා යුතුය.
නේ ආලෝකයේ වින සමහර ඒවා ඝන බිත්තර. ඒතකොට ඝන බිත්තර වලින් කැන්ඩලින් එකේ ආලෝකය යනවද? නෑනේ. එහෙම ඒවා අපි ගන්න නෑනේ රක්කවන්න. මොකෝ කටුව කඩාගෙන පැටියට එළියට එන්න බැරි වෙනවනේ. කටුව ඝන නිසා. ඒක නැත්තේ හොඳට ආලෝකයේ විනිවිද යන බිත්තර විය යුතුය. හරිද? කවචයේ පැලුම් රුධිර පැල්ලම් නොතිබෙන බිත්තර විය යුතුය. ඒ කියන්නේ අපි මොකද්ද? කැන්ඩලින් එක ගැව්වහම අපිට ඇහැට පේන්නේ නැති පැලුම් පේනවා. ඇහැට පේන්නේ නැති රුධිර පැල්ලම් පේනවා. අන්න කවචයේ පැලුම් රුධිර පැල්ලම් නොමැති බිත්තර විය යුතුය. හරිද? ඊළඟට සුදු මදය මනාව පිහිටන සුදු මදය පැත්තට බරව හෝ සුදු මද දෙකක් පිහිටන හෝ ඒ වගේ බිත්තර ගන්නෙ නෑ නේද? ඊට පස්සේ සුදු මදේ නෙමෙයි මොකද කහ මදය. කහ මදේ පැත්තට බරව තියෙන බිත්තර ගන්නෙ නෑ. කහ මද දෙකක් තියෙන බිත්තර ගන්නෙ නෑ. කහ මදේ අක්‍රමවත් ලෙස තියෙන බිත්තර ගන්නෙ නෑ. සුදු මදේ වලාකුළු වගේ ගැටදි තියෙනවා නම් ඒ වගේ බිත්තර ගන්නෙ නෑ. එහෙනම් ඉන්න අභ්‍යන්තර ලක්ෂණ. හරිද? බාහිර ලක්ෂණ අභ්‍යන්තර ලක්ෂණ. ඝනකම කටුව සහිත බිත්තර ගන්නෙ නෑ. ඒ කියන්නේ ආලෝකයේ විනිවිද නොවන බිත්තර ගන්නෙ නෑ. හරිද? ඊට පස්සේ අපි ගුවා කවචේ පැලුම් රුධිර පැල්ලම් තියෙන බිත්තර ගන්නෙ නෑ. කහමද දෙකක් තියෙන බිත්තර, කහමදේ පැත්තකට බරව තියෙන බිත්තර, කහමදේ අක්‍රමවත් ලෙස ව්‍යාප්ත වෙලා තියෙන බිත්තර ගන්නෙ නෑ. සුදු මදේ වලාකුළු වගේ කැටති තියෙන බිත්තර ගන්නෙ නෑ. හරිද? එහෙනම් ඔතනින් දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. අපි ඊළඟ එකට ඒ බද්ධ ක්‍රමය දැක්වෙන රූප සටහන ඒ පළවෙනි ප්‍රශ්නේ 3 ඒ බද්ධ ක්‍රමය දැක්වෙන රූප සටහන පහක් දැක්වේ. මෙම බද්ධ ක්‍රමය හඳුන්වන විශේෂිත නම කුමක්ද? ළමයි මොකද්ද මේ බද්ධය? ග්‍රාහකයේ උදලා තියෙන්නේ ටී අකුරාදේ කැපුමක් නේද? ටී අකුර හැඩේ කැපුමක් එවලා දෙපැත්තට පොතු දෙක විවෘත කරලා නේද? පලිහ ගෙනහලා තියෙන්නේ මේ අනුජය ගෙනහලා තියෙන නිකන් පලිහක් ආකාරයටනේ. අපිට කියන්න පුළුවන් ටී බද්ධය නේද? ටී බද්ධය. ටී බද්ධය. A හා B නම් කරන්න ඒ මොකද්ද? තනි අංකුරය සහිත අනුජය. A අනුජය. B ග්‍රාහකය. B ග්‍රාහකය. A අනුජය B ග්‍රාහකය නේ. එහෙනම් බද්ධය T බද්ධය. A කියලා නම් කරලා තියෙන අනුජය B කියලා නම් කරලා තියෙන්නේ ග්‍රාහකය. සාර්ථක බද්ධය සඳහා A හා B හි පැවතිය යුතු ලක්ෂණ බැගින් සඳහන් කරන්න. බද්ධයක් සාර්ථක වෙන්න ග්‍රාහකයේ සහ අනුජයේ තියෙන්න ඕන ලක්ෂණ. දැන් අපි ඕකේ A කියලා ගත්තේ මොකද්ද? අනුජයනේ. හරිද? අනුජය සතු විය යුතු ලක්ෂණ. B ඒ කියන්නේ අනුජය. B කියන්නේ ග්‍රාහකය. මොකද්ද මේවා තියෙන්න ඕන ලක්ෂණ? හරිද? B. අනුජය මොකද්ද ළමයි? අපි කියනවා ගුණාත්මක අස්වැන්නක් සහිත ඉහළ ගුණාත්මක අස්වැන්නක් සහිත ශාකයකින් ලබාගත් අනුජයක් වෙන්න ඕනේ නේද? ඉහළ ගුණාත්මක අස්වැන්නක් සහිත ශාකයකින් ලබාගත් අනුජ රිකිල්ලක් වෙන්න ඕනේ. අනුජයක් වෙන්න ඕනේ. ඊළඟට පෙරකන්නේ ඵල දැරූ ශාකයකින් ලබාගත් අනුජයක් වෙන්න ඕනේ. පෙරකන්නේ පර දැරූ ශාකයක ලබාගත් අනුජයක් වෙන්න ඕනේ. හොඳ කොළදාවක් තියෙන ශාකයකින් ලබාගත් අනුජයක් වෙන්න ඕනේ නේ. හොඳ කොළදාවක් තියෙන ශාකයකින් ලබාගත් අනුජයක් වෙන්න ඕනේ. රෝග හා පලිබෝධ වලින් තොර අනුජයක් වෙන්න ඕනේ. රෝග හා පලිබෝධ වලින් තොර අනුජයක් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි කියනවා ග්‍රාහකයේ සමග අසංගතියක් නොපෙන්වන්න ඕනේ. අනුජයේ තියෙන ලක්ෂණ. අනුජය කියන්නේ තනි අංකුරේ සහිත ශාක තනි අංකුරේ සහිත ශාක පොතු කෑල්ලනේ මෙතන. අනුජය. එතන අනුජය මොකද්ද? අර්ධ ඉහළ වර්ධනයක් සහිත ගුණාත්මක අස්වැන්නක් සහිත භෝගයකින් ලබාගත යුතුය. ඉහළ අස්වැන්නක් සහිත ගුණාත්මක අස්වැන්නක් සහිත භෝගයෙන් ලබාගත යුතුය. පෙරකන්නේ ඵල දැරූ භෝගයකින් ලබාගත යුතුය. ඉහළ කොළදාවක් සහිත භෝගයක අත්දකින් ලබාගත යුතුය නේද? ඊට පස්සේ ග්‍රාහකයේ සමග අසංගතියක් නොපෙන්විය යුතුය. රෝග හා පලිබෝධ වල ඉහළ ප්‍රතිරෝධීතාවයක් තිබිය යුතුය. ග්‍රාහකයේ ලක්ෂණ ශක්තිමත් ගැඹුරට පැතිරුණු මූල මණ්ඩලයක් තිබිය යුතුය. මුල රෝග හා පලිබෝධ වලට ඉහළ ප්‍රතිරෝධීතාවයක් සහිත විය යුතුය. අහිතකර පරිසර තත්ත්වවල ඍතු දීමේ හැකියාව තිබිය යුතුය. අනුජය සමග අසංගතියක් නොපෙන්විය යුතුය. නේද ළමයි?
අනුජය සමග අසංගතියක් නොපෙන්විය යුතුය. හරි. බද්ධ සංධිය වෙලීමේදී හරිද? බද්ධ සංධිය වෙලීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා. බද්ධ සංධියක් වෙලන්නේ කොහොමද ළමයි? බද්ධ සංධියක් වෙලන්නේ බද්ධ සංධියක් වෙලන්නේ පහළ සිට ඉහළට තදින් වෙලන්න ඕනේ. පහළ සිට ඉහළට වෙඩිය යුතු අතර බද්ධ සංධිය පසු විට තදින් හරිද ගැටයක් ගැසිය යුතුය. එන අපි කියනවා පහළ සිට ඉහළට තදින් වෙලීම සිදු කළ යුතු අතර බද්ධ සංධිය පසු විට තදින් ගැටයක් ගැසිය යුතුය. ඉහත ක්‍රමයට බද්ධය කරන ශාකයක් නම් කරන්න. ටී බද්ධය කරන ශාක රෝස රෙඩ් රෝස දොඩම් දෙහි හරිද රෝස දොඩම් දෙහි ටී බද්ධය. ටී වලත් කොටස් දෙකයි මතකද? මේ මොන ටී එකක්ද? මේ මොන ටී එකක්ද? උඩුකුරු ටීද යටිකුරු ටීද? උඩුකුරු ටීද යටිකුරු ටීද? මේ මොන ටී එකක්ද? උඩුකුරු ටී එකක් නේ. උඩුකුරු ටී එකක්. තවන් වර්ග කිහිපයක රූප සරන් පහත දැක්වේ. තවන් උස් තවානක් තියෙනවා. හරිද? බඳුන් තවානක් තියෙනවා. නිකන් අපේ නොරිඩෝගෝ තවානක් වගේ එකක් තියෙනවානේ. ABC තවන් අයත් ප්‍රධාන තවන් වර්ගය නම් කරන්න. ABC තවන් අයත් ප්‍රධාන තවන් වර්ගය. ප්‍රධාන වර්ගය අහන්නේ. හරි දැන් මේක උස් තවාන් කියලා නෙමෙයි ලියන්න ඕනේ. ඒ කියන්නේ මොන තවන්ද? පාත්ති තවන්. ප්‍රධාන තවන් වර්ගය නහන්නේ. පාත්ති තවන්. එතකොට මේ පාත්ති තවන් යට තියෙන්නේ උස් තවන්, ගිල්ලූ තවන් ඒවා තියෙන්නේ. ප්‍රධාන තවන් වර්ගය අහන්නේ. ඒ පාත්ති තවන්. B පොලිතීන් බඳුන් තවන් කියලා ලිව්වොත් වැරදි. බඳුන් තවන්. මොන තවන්ද? බඳුන් තවන්. බඳුන් තවන්. පාත්ති තවන්, බඳුන් තවන්. හරිද? C විශේෂිත තවන් නේ. C අපි ඒවට කියන්නේ විශේෂිත තවන්. ඩැපෝක් තවන්, නොරිඩෝගෝ තවන්, වැලි තවන්, විශේෂිත තවන්. තවන් වර්ගය අහන්නේ. ඒතර ඔයා ලිව්වොත් එහෙම A උස් තවානකි, B පොලිතීන් මදුන් තවානකි, D නොරිදෝගෝ තවානකි. වැරදි. ප්‍රධාන තවන් වර්ගයනේ අහන්නේ. A කියන්නේ පාත්ති තවන්. B කියන්නේ බඳුන් තවන්. ඒතර බඳුන් තවන් යටතේ තියෙනවා ළමයි කඩදාසි තවන්, පොලිතීන් බඳුන් තවන්, එහෙමනේ. ප්ලාස්ටික් බඳුන් තවන්. තවන් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය සඳහන් කරන්න. හලාගත් මතු පිට පස්. හලාගත් මතු පිට පස්. හලාගත් මතු කොම්පෝස්ට් හලාගත් මතු පිට පස් කොම්පෝස්ට් එකට එක අනුපාතයට. හලාගත් මතු පිට පස් කොම්පෝස්ට් එකට එක අනුපාතය. තවානක රෝපණ මාධ්‍ය සිටුවීමෙන් ලැබෙන වාසි. තවානක රෝපණ මාධ්‍ය සිටුවීමෙන් ලැබෙන වාසි. තවානක් කියන්නේ ළමයි මොකද්ද? රෝපණ ද්‍රව්‍ය. ඒ කියන්නේ බීජ හෝ හරිද පැල. හරිද ප්‍රධාන ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කිරීමට පෙර හරිද අපි ලබා ගන්න රෝපණ මාධ්‍ය. බීජයක් වෙන්න පුළුවන්, කුඩා දඬු කෑල්ලක් වෙන්න පුළුවන්, කුඩා පැලයක් වෙන්න පුළුවන්. හරිද බීජ පැල. ප්‍රධාන රෝපණ මාධ්‍යයේ සංස්ථාපනයට පෙර රැක බලා ගන්නා හා නඩත්තු කරන ස්ථානයනේ තවාන කියලා කියන්නේ. හරි. තවානක රෝපණ ද්‍රව්‍ය සිටුවීමෙන් ලැබෙන වාසි. තවානක රෝපණ ද්‍රව්‍ය සිටුවීමෙන් ලැබෙන වාසි. මොකක්ද ළමයි? අපිට තවානක රෝපණ ද්‍රව්‍ය සිටුවුවාම අපි කියනවා අහිතකර පරිසර තත්ත්ව වලින් කුඩා කල පැල ආරක්ෂා කරගන්න පහසුයි. තවාන කියන්නේ පොඩි ඒකකයක්නේ. අධික වැස්ස තියෙනවනේ අපි දානවා මොකක් හරි කව එකක්. අධික අවුව තියෙනවා අපි දානවා හෙවන වැටෙන එකක්. ඉතින් අපි කියනවා අහිතකර පරිසර තත්ත්ව වලින් භෝග ආරක්ෂා කරගත හැකිවීම. කුඩා කල භෝග ආරක්ෂා කරගත හැකිවීම. ඊළඟට ඒකාකාරී වගාවක් ලබාගත හැකිවීම. දැන් මෙතනින් තවාණෙන් අපි අරගෙන ශේෂ්ත්‍රයේ ඉඳන්නේ හොඳම වර්ධිත පැලණි. තවාණෙන් හොඳම වර්ධිත පැල ටික තමයි ශේෂ්ත්‍රයේ ඉඳන්නේ. එතකොට ඒකාකාරී වගාවක් එනවනේ අපිට. ඒකාකාරී වගාවක් ලබාගත හැකිවීම. හරිද? හරි. ඊළඟට අපි ලියන්න පුළුවන් මොනවද? ඒකාකාරී වගාවක් ලබාගත හැකිවීම, අහිතකර පරිසර තත්ත්ව වලින් ආරක්ෂා කරගත හැකිවීම. හරිද? බද්ධ කිරීම සඳහා ග්‍රාහක ලබාගත හැකිවීම. බද්ධ කිරීම සඳහා ග්‍රාහක ලබාගත හැකිවීම. බද්ධ කිරීම සඳහා ග්‍රාහක ලබාගත හැකිවීම. හරිද? විශාල ශේෂ්ත්‍රයක රෝපණය කළ යුතු භෝග කුඩා ශේෂ්ත්‍රයක මූලික වර්ධනය කරගත හැකිවීම. විශාල ශේෂ්ත්‍රයක
හරිද? රෝපණය කළ හැකි භෝගය. කියන්නේ දැන් ඔය සමහරවිට අපි මිරිස් වවනකොට ළමයි අක්කර 4 5ක වවන මිරිස් පැල පොඩි සාමාන්‍ය පාත්ති 5 තමයි හදන්නේ. ඒතකොට අර විශාල ශේෂ්ත්‍රයක අක්කර ගානක ඉන්ධන පැල ටික කුඩා කල ආරක්ෂා කරගන්න පුළුවන් නි. විශාල ශේෂ්ත්‍රයක සිටවන රෝපණ ද්‍රව්‍ය කුඩා කල ආරක්ෂා කරගත හැකි වීම. හරිද? තවාන් කරුවන්ට කාලය හා ශ්‍රමය ඉතුරු වීම නේද? තවාන් කරුවන්ට කාලය හා ශ්‍රමය ඉතුරු වීම. තවානක රෝපණ ද්‍රව්‍ය සිටුවීමේ වාසි ලිව්වන්නේ. පටක රෝපණේ ක්‍රියාවලියේදී අවශ්‍ය වන උපකරණ කිහිපයක් පහත දැක්වේ. මොකක්ද මේ උපකරණ? පළවෙනි එක ඩෙස්ක්ටොප් ටයිප් pH මීටරයක් නේද? අපි දැන් ওই පැට්‍රික වල පාවිච්චි කරන ෆෝටබල් ටයිප් එකනේ. අරගෙන යන්න පුළුවන්. මේ ඩෙස්ක්ටොප් ටයිප් pH මීටරයක්. හරිද? pH මීටරයක්. එහෙනම් පළවෙනි එක pH මීටරය නේ. හරි. ඊළඟට අපේ ළමයි අර ලෝහමය උපකරණ ජීවාණුහරණය කරන්න පාවිච්චි කරන එකක් නෙනේ. ලෝහමය උපකරණ ජීවාණුහරණය කරන්න පාවිච්චි කරන. මොකද අපි කියන්නේ මේකට? වියලි පබුළු ජීවාණුහරණය. නේ වියලි පබුළු ජීවාණුහරකය. වියලි පබළු ජීවාණුහරකය. C කියන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බක කලතනයක් ෂේක් එකක්. ඔක ඇතුල් තියලා ෂේක් කරගන්න එකනේ කරන්නේ. දැන් ඔක පැහැදිලි නැති නිසා අපිට තාපකයක් කියලා ලියන්න වෙයි සමහර විට. හරිද? විද්‍යුත් චුම්බක කලතනයක් නැත්නම් තාපකයක්. එහෙනම් පළවෙනි එක තියෙන්නේ pH මීටරයක්. හරිද? දෙවෙනි එක තියෙන්නේ වියලිපබුළු ජීවාණුහරකය. ඊළඟ තියෙන්නේ විද්‍යුත් චුම්බක කලතනය නැත්නම් හොට් ප්ලේට් එකක්. ඒ කියන්නේ තාපකයක්. හරි බලමු මොකද්ද අහන්නේ කියලා. ඉහත රූප සරහන ඇසුරෙන් පහත වගුව සම්පූර්ණ කරන්න අක්ෂරය උපකරණයේ නම කාර්යය. A. හරිද? pH මීටරය. හරිද? ඒ මොකද්ද? pH මීටරය. හරිද? pH මීටරය. පටක රෝපණයේදී මොකටද pH මීටරය ඕනේ? කෘත්‍රිම රෝපණ මාධ්‍යයේ pH අගය මැනීමට. අපි කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් හදනවනේ නේද? කෘත්‍රිම රෝපණ මාධ්‍යයේ pH අගය මැනීමට. කෘත්‍රිම රෝපණ මාධ්‍යයේ pH අගය මැනීමට. ඊළඟට තිබ්බේ වියලි පබළු ජීවාණුහරකය නේ. වියලි පබළු ජීවාණුහරකය. වියලි පබළු ජීවාණුහරකය. ජීවාණුහරකය. දෙහියඳු ආදී ලෝහ උපකරණ ජීවාණුහරණය නේ. දෙහියඳු. ලෝහ උපකරණ ජීවාණුහරණය. දෙහියඳු ආදී ලෝහ උපකරණ ජීවාණු. C. හරිද? C අපිට ලියන්න වෙන්නේ විද්‍යුත් චුම්බක කලතනය. ඔක මැග්නට් එකක් එහෙම ඇතුළට දාලා තමයි කලතන්නේ. විද්‍යුත් චුම්බක කලතනය. නැත්නම් හොට් ප්ලේට් එකක්. වියලි උදුන. වියලි උදුන. හැබැයි උතනයි තියෙන්නේ ඇත්තරම බැලුවොත් එහෙම මේ විද්‍යුත් චුම්බක කලතනයක් වගේ එකක් තමයි තියෙන්නේ. හරිද? විද්‍යුත් චුම්බක කලතනයේ කාර්යය. මොකද්ද කලතනයේ කාර්යය? කෘත්‍රිම රෝපණ මාධ්‍ය සකස් කිරීමේදී අමුද්‍රව්‍ය යෙදූ පසු හොඳින් කවලම් කර ගැනීම. වියලි උදුනේ කාර්යය. හරිද? කෘත්‍රිම රෝපණ මාධ්‍ය සකස් කිරීමේදී අවශ්‍යතාවය සහිත දේවල් රත් කිරීමට. හරිද? එහෙනම් pH මීටරය ඊට පස්සේ වියලි පබළු ජීවාණුහරකය ඊළඟ තියෙන්නේ විද්‍යුත් චුම්බක කලතනය නැත්නම් වියලි උදුන. ශ්‍රී ලංකාවේ ශුද්ධපචාරණය දැන් ළමයි පටකරෝපණ තාක්ෂණී ශාකපචාරණය කරන ක්‍රම ශිල්පයට අපි කියනවා ශුද්ධපචාරණය කියලා. ශ්‍රී ලංකාවේ ශුද්ධපචාරණයේ වාණ්‍ය නිෂ්පාදනය කරන භෝග වර්ග දෙකක්. ලංකාවේ මොනවද ශුද්ධපචාරණයේ වැඩියෙන් හදන පැල? පුතා හදනවා වැඩියෙන් කෙසෙල්. හරිද? කෙසෙල් පැල හදනවා ශුද්ධපචාරණයේ වර්තමානයේ වැඩියෙන්. ඊළඟට හදනවා අන්නාසි. කෙසෙල් අන්නාසි ශ්‍රී ලංකා ශුද්ධපචාරණ භාවිතයෙන් වාණ්‍ය නිෂ්පාදනය කරන භෝග වර්ග දෙකක්. කෙසෙල් අන්නාසි. හරිද?
පහත මට්ටම් ගැනීමේ වගුව සම්පූර්ණ කරන්න. හරි. පසු දැක්ම පෙර දැක්ම නැගුම් බැසුම් වගුවක් තියෙන්නේ නේ. TP1 එහෙම තියෙනවා. හරි. එහෙනම් අපි දන්නවා මෙන්න කතන්දරේ මොකද්ද ළමයි මේ? අපි පසු දැක්මෙන් පෙර දැක්ම අඩු කරනවා නේ. අඩු කරලා ධන උත්තරයක් ආවොත් ඒක මොකද්ද? නැග්මක්. ඍණ උත්තරයක් ආවොත් බැස්මක්. කොහොම යන්නේ නේ? මේ උඩ තියෙන පසු දැක්මෙන් යට තියෙන පෙර දැක්ම අඩු කරනවා. ධන උත්තරයක් ආවොත් නැග්මක්. ඍණ උත්තරයක් ආවොත් බැස්මක්. මේ අය බලන්න. උඩ පසු දැක්මෙන් යට පෙර දැක්ම අඩු කරනවා. ධන උත්තරයක් ආවොත් නැග්මක්. ඍණ උත්තරයක් ආවොත් බැස්මක්. නේ? හරිද? උඩ එකෙන් යට එක අඩු කරනවා. ධන උත්තරයක් ආවොත් නැග්මක්. ඍණ උත්තරයක් ආවොත් බැස්මක්. හරි බලමු ළමයි. හරිද? පළවෙනි එකේ තියෙන්නේ හරිද? හරි. මෙහෙම එකක් නේ. පළවෙනි එකේ තියෙනවා 2.03න් අඩු කරන්න 2.395ක්. ඍණ 0.365ක්. ඍණ 0.365 නිසා බැස්මක් නේ. ආරනේ මේ ඍණ. කොහොමද මෙතන දාලා තියෙන්නේ 0.365. ඍණනේ බැස්මක්. හරි. ඊළඟ එකේ 2.775න් අඩු කරන්න ඕනේ 1.117ක්. 1.7ක්. ධන උත්තරයක් එන්නේ නැග්මක්. හරි ධන උත්තරයක් එන්නේ නැග්මක් 1.605. හරි. ඊළඟට 2.14න් අඩු කරන්න ඕනේ 2.23ක්. ඍණාගයක් එන්නේ හරිද? බැස්මක් 0.09. ඊළඟ එකත් අඩු කරමු 1.29යි. අඩු කරනවා 1.97යි. ඍණ උත්තරයක් බැස්මක්. දැන් ඊළඟ මොකද කරන්නේ? ආරම්භ ගුණතුස තියෙනවනේ. බැස්මක් නම් අඩු කළ නව උණුතුස දානවා. නැග්මක් නම් මොකද කරන්නේ? එකතු කරලා දානවා. හරි දැන් බලන්න ආරම්භ ගුණතුස 100යි. ඊළඟ තියෙන බැස්මක්. ඊළඟ තියෙන බැස්මක්. බැස්මක් නම් අඩු කරන්න බෑ. අඩු කරාම එනවා කීයද? 99.635. ඊට පස්සේ තියෙන නැග්මක්. නැග්මක් නම් එකතු කරන්න ඕනේ නේද? 99.635ට 1.605. එතකොට එනවා 100 1.240. 101.240 බිඳුවෙන් අඩු කරන්න ඕනේ බැස්මක්. බැස්මක් කියන්නේ අඩු කිරීමක්නේ. එතකොට 101.15 බිඳුව. 101.15 බිඳුවෙන් ආයි බැස්මක් තියෙන්නේ. බැස්මක් නම් අඩු කරන් තියෙන්නේ. අඩු කරලානේ දැම්මේ. බැස්මක් අඩු කරලා දාන්න තියෙන්නේ. අඩු කරාම එනවා 100.47. ඉතින් මේකක් ආවොත් එහෙම ඔයාට අක් ගාලා බලන්න හරිද කියලා. කොහොමද හරිද කියලා බලන්නේ? සිග්මා BS ගන්නවා. නේද? සිග්මා BS. BS තීරුවේ මුළු එකතුව. සිග්මා FS ගන්නවා. ඒ දෙක අඩු කරලා බලනවා කීයද? සිග්මා BS රින සිග්මා FS. හරිද? ඒ දෙකන අඩු කරලා එන ගාන සමාන වෙන්න ඕනේ. හරිද? මොකේද? අවසාන තුන්දුසින් ආරම්භ ගුණතුස අඩු කරාම එන ගාන. නේද? නැත්නම් නැගුම් තීරුව එකතුව ගන්නවා. බැසුම් තීරුව එකතුව ගන්නවා. ඒ දෙකත් අඩු කරලා බලනවා. හරිද? එහෙම හැදුවට පස්සේ හරිද කියලා හොයාගන්න පුළුවන් නේ. හරිද? ඒවා මතකයිනේ. සිග්මා BS එකතුව ගත්තා. සිග්මා FS මේකේ එකතුව ගත්තා. ඒකෙන් අඩු කරා BS ගේ එකතුවෙන් FS ගේ එකතුව අඩු කරා. එනාගය බැලුවා. නැගුම් වල එකතුව ගත්තා. බැසුම් වල එකතුව ගත්තා. ඒ දෙක අඩු කරා එනාගය බැලුවා. ඒවා සමාන වෙන්න ඕන. ඒවා සමාන නම් වැඩේ ගොඩ. ඊළඟට ආරම්භ අවසාන උණුතුසේ ආරම්භ උණුතුසේ අඩු කරා. ඒ නගයත් මේ අගයන් තුනට සමාන වෙන්න ඕන. මෙයයි 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 එකිනෙකට සමාන නම් අපි ගාන හදලා තියෙනවා හරි. නේද? හරි. මතකනේ? අවසාන එක. ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ආහාරමය මිරිදිය මත්ස්‍ය වගාව සඳහා වැදගත් ස්ථානයක් හිමි කර ගනී. ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ආහාරමය මිරිදිය මත්ස්‍ය වගාව වැදගත් ස්ථානයක් ගනී. ජලජී වගාව සඳහා භාවිතා වන ප්‍රධාන වගා ක්‍රම 3ක්. ජලජී වගාව සඳහා භාවිතා වන ප්‍රධාන වගා ක්‍රම 3ක්. ළමයි මොනවද?
මඩ පොකුණු තුල මත්ස්‍ය වගාව. නේද? කොටු තුල කූඩු තුල මත්ස්‍ය වගාව. මඩ පොකුණු තුල මත්ස්‍ය වගාව, කොටු තුල කූඩු තුල මත්ස්‍ය වගාව. සිමෙන්ති ටැංකිය තුල මත්ස්‍ය වගාව. නේද? මඩ පොකුණු තුල මත්ස්‍ය වගාව, සිමෙන්ති ටැංකිය තුල මත්ස්‍ය වගාව. හරිද? මේ ආහාරමය මත්ස්‍ය වගානේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ආහාරමය මිරිදිය මත්ස්‍ය වගාව කියලා කියන්නේ. ඒතර ආහාරමය මිරිදිය මත්ස්‍ය වගාව සඳහා යොදා ගන්න ක්‍රම තුනක් ලියන්න ඕනේ. මඩ පොකුණු තුල වගාව යොදා ගන්නවා. හරිද? ඊට පස්සේ කොටු තුල හෝ කූඩු තුල වගාව යොදා ගන්නවා. සිමෙන්ති ටැංකිය තුල වගාව යොදා ගන්නවා. ආහාර සඳහා යොදා ගන්නා දේශීය මත්ස්‍ය විශේෂ. මේවා අපි ලියන්න ඕනේ. ආහාරමය කැටලා මිරිගාල් එයාලා නෙමෙයි. කැටලා මිරිගාල් රෝහු එයාලා නෙමෙයි. දේශීය මත්ස්‍ය විශේෂ. ආහාරමය දේශීය. අපි මෙයාලා වැටි කරන්න යන්නේ නෑනේ. ලූලා, මගුරා, හුංගා, ආදා එයාලන්නේ ලූලා, මගුරා, හුංගා, ආදා, කාවයියා ඒ වගේ කට්ටියනේ. හරි දේශීය ආහාරමය මත්ස්‍යයන් අපි මෙයාලා ඇති කරනවද? නෑ. ඇයි ඇති කරන්නේ නැත්තේ? මෙයාලගේ වර්ධන වේගය අඩුයි. කෘත්‍රිම මත්ස්‍ය ආහාරය පරිභෝජනය කරන්නේ නැහැ. කෘත්‍රිමව අභිජනනය කරන්න බැහැ. නේද? ඉතින් ඒක නිසා අපි මේ දේශීය ආහාරමය මත්ස්‍යයන් අපි ඇති කරන්න යන්නේ නැහැනේ කර්මාන්තයක් වශයෙන්. කොටු තුල මත්ස්‍ය වගාව සඳහා තෝරා ගන්නා ජලාශයක තිබිය යුතු ලක්ෂණ. කොටුවක් කියන්නේ ළමයි. අර මතකද නාඩගම්කාරයෝකේදී ඉස්ස කොටුවක් තිබ්බා. හරිද? ඒවැ කරන්නේ අඩු ජල උසක් තියෙන ජල ප්‍රභවයක්නේ. ඒ අඩු ජල උසක් තියෙන ජල ප්‍රභවයේ හරිද මෙන්න අපි කියමු මෙන්න පොළව. ඒ අඩු ජල උසක් තියෙන ජල ප්‍රභවයේ පහළින් ඉඳන් ගහ ගන්නවා ළමයි කෝටු. හරිද? කෝටු ගහගෙන හරිද මෙහෙම හදා ගන්නවානේ මත්ස්‍ය කෝටු. නේද? මත්ස්‍ය කෝටු. හරි. එතකොට කෝටු තුල මත්ස්‍ය වගාව සඳෙන් අපි කූඩු නම් කියන්නේ ජලයේ පාවෙන්නනේ හදන්නේ නේ. අනිත් ඒ කූඩු තුල වගාවත් යනවනේ. කූඩු පතුලත් එක්ක සම්බන්ධිතයිද? නෑනේ. කූඩු පතුලත් එක්ක සම්බන්ධිත නෑ. කූඩු හදන්නේ මෙහෙමනේ. මෙහෙමනේ මෙන්න කූඩු තුල වගාව. මේවා දැල් වලින් ආවරණය කරලා හදන කූඩු. මේ කූඩු තුල වගාවනේ. අඩුම පතුලත් එක්ක 1 මීටරයක්වත් උස තියෙන්නේ බෑ. හැබැයි කොටුවක් කියන්නේ පතුලත් එක්ක සම්බන්ධිතයිනේ. හරි. කොටු තුල මත්ස්‍ය වගාව සඳහා තෝරා ගන්නා ජලාශයක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ. අඩු ජල උසක් පවතින ජල ප්‍රභවයක් විය යුතුය. නේද? ලොකු ජල උසක් තියෙන ඒවා අපි පහළින් ඉඳන් ඉනි ගහන්න පුළුවන්ද? බෑනේ. අඩු ජල උසක් පවතින ජල ප්‍රභවයක් විය යුතුය. රැලි නොගසන ජල ප්‍රභවයක් විය යුතුය. මොකද රැලි ගැහුවොත් එහෙම මේක තියන්න බෑ කඩාගෙන යනවා. රැලි නොගසන ජල ප්‍රභවයක් විය යුතුය. හරිද? අඩු උසක් පවතින ජල ප්‍රභවයක් විය යුතුය. රැලි නොගසන ජල ප්‍රභවයක් විය යුතුය. ජල මට්ටම වෙනස් නොවන ජල ප්‍රභවයක් විය යුතුය. මොකද ජල මට්ටම උඩ ගියොත් හරිද අපේ පොකුණේ ඉන්න මාළු ටික යනවනේ පියාඹලා. පියාඹලා කියන්නේ සෝරි පියාඹලා නෙමෙයි මොනවද මේ මෙහෙම යනවනේ දැන් ජල මට්ටම උඩ ගියොත් එහෙම උඩින් යනවනේ. හරිද? ඒකින්ද අපි කියනවා ජල මට්ටම වෙනස් නොවන ජල ප්‍රභවයක් විය යුතුයි. අබාන්නකො. දැන් අපි කියුවේ ඒවා. මොනවද කිව්වේ? පළවෙනි එක. පළවෙනි අපි කිව්වා අඩු ජල උසක් පවතින ජල ප්‍රභවයක් විය යුතුය. රැලි නොගසන ජල ප්‍රභවයක් විය යුතුය. හරිද? ඊට පස්සේ අපි කිව්වා ජල මට්ටම නිතර වෙනස් නොවන ජල ප්‍රභවයක් විය යුතුය. ශ්‍රී ලංකාවේ ජල ජීව සම්පත් වලට අයත් මත්ස්‍යයන් නොවන සම්පත්. ජල ජීව සම්පත් කර්මාන්තය යොදා ගන්න මත්ස්‍යයන් නොවන ඒවා මොනවද? ඉස්සන් වගාව. හරිද? ඉස්සන් වගාව. හරිද? මොලුස්කාවන් වගාව. හරිද? ක්‍රස්ටේෂියාවන්. මොලුස්කාවන්, ක්‍රස්ටේෂියාවන්, එකයිනඩෝමෙට්ටාවන්. නේද? අන්න ක්‍රස්ටේෂියාවන්, මොලුස්කාවන්, එකයිනඩෝමෙට්ටාවන් නේ. ක්‍රස්ටේෂියාවන්, මොලුස්කාවන්, එකයිනඩෝමෙට්ටාවන්. විස්තුරු මසුන් වාණිජ ලෙස වගා කිරීමේදී මසුන් අභිජනනය සඳහා ඉතා වැදගත් ස්ථානයක් ගනී. මත්ස්‍යයන් අභිජනනය කිරීම සඳහා සුසු ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක. මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ඉදි කරන්න සුදුසු ස්ථානයක් තෝරගන්නකොට සලකා බලන්න ඕන සාධක ළමයි මොකද්ද? ජල ප්‍රභවයක් ආසන්න භූමියක් විය යුතුය. නේද? ජල ප්‍රභවයක් ආසන්න භූමියක් විය යුතුය. හරිද? ඊළඟ අපි කියනවා මොකද්ද? ජල ප්‍රභවය. දැන් මේ ස්ථානයක් තෝරගන්නව සැලකිලිමත් වූ සාධකනේ ජල ප්‍රභවයක් ආසන්න ස්ථානයක් විය යුතුය. ඊළඟට පස හා වායුගෝලය දූෂණය නොවුණු ස්ථානයක් විය යුතුය. නේද? දැන් අපි මත්ස්‍ය වගාවක් සඳහා විස්තර මත්ස්‍ය වගාවක් කරන්න භූමියක් හොයන්න හදන්නේ. ජල ප්‍රභවයක් ආසන්න භූමියක් විය යුතුය.
පසහා වායුගෝලය දූෂණය නොවන භූමියක් විය යුතුය. ශ්‍රමාවශ්‍යතා පහසුවෙන් ලබාගත හැකි භූමියක් විය යුතුය. ළඟාවීමේ පහසුව සහිත භූමියක් විය යුතුය. මිලෙන් අඩු ඉඩම්ක් විය යුතුය නේද? හරි එහෙනම් බලන්න ජල ප්‍රභවයක් ආසන්න ස්ථානයක් විය යුතුය. වායුගෝලය හා පස දූෂණය නොවන ස්ථානයක් විය යුතුය. හරිද? ඊට පස්සේ මානව සම්පත් අවශ්‍යතා සපුරාගත හැකි ස්ථානයක් විය යුතුය. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් විය යුතුය. හරිද? අඩු මිලකින් ලබාගත හැකි ඉඩමක් විය යුතුය. ඒ කියන්නේ විශාල මුදලක් වියදම් කළ ඉඩමක් අරගෙන අපි මත්ස්‍ය පුකුණු හදන්න යන්නේ නැහැ නේ. පහත සඳහන් ජල ප්‍රභවයන් විස්තරු මත්ස්‍ය වගාව භාවිතා කිරීමේදී ඇතිවිය හැකි ගැටලු සඳහන් කරන්න. ගංගාවල ඇතිවෙන්න පුළුවන් ගැටලු මොනවද? අවලම්බිත ප්‍රමාණයේ වැඩිවීමෙන් මත්ස්‍යයන්ට අහිතකර බලපෑම් ඇතිවීම. අවලම්බිත ප්‍රමාණයේ වැඩිවීමෙන් මොකද අපදාවේ එහෙම වෙනවනේ ගොඩක් ඕවේ. බොරතාවේ එහෙම වැඩිනේ නේද? අවලම්බිත අංශු වැඩිවීමෙන් මත්ස්‍යයන්ට අහිතකර ගැටලු ඇතිවීම. වැව්. මත්ස්‍ය ආහාර හිඟවිය හැකිවීම. රෝග ව්‍යාප්ත වීමේ හැකියාව වැඩිවීම. මොකෝ එක ජල කොටසකනේ ඉන්නේ. හරිද? ආහාර අඩු වෙන්න පුළුවන්. රෝග ව්‍යාප්තියේ හැකියාව අඩු වෙන්න පුළුවන්. ලිං වල භාවිතා කරන්න බැරි ගැටලුවක්. විස්තර මසුන් ඇති කරන්න. ලිං වල ජල ප්‍රමාණය මදි වීම, ජලයේ ද්‍රාව්‍යෝක්ෂණ ප්‍රමාණය මදි වීම. නල ජලය පාවිච්චි කරන්න බෑනේ. ක්ලෝරින් තියෙනවනේ. ක්ලෝරින් සහිත වීම. හරිද? එහෙනම් මේ ජල ප්‍රභව විස්තර මත්ස්‍ය වගාවට පාවිච්චි කරන්න බැරි හේතු. පළවෙනි ගංගා කියන්නේ අපදාවේ වැඩි, බොරතාවේ වැඩි. ඉතින් අපි කියන්න පුළුවන් බොරතාවේ වැඩි නිසා මත්ස්‍යයන්ට හරිද? හානි වීමේ ඇති හැකියාව. වැව්. ආහාර අඩු විය හැකිවීම, රෝග ව්‍යාප්ත විය හැකිවීම. ලිං ජල ප්‍රමාණය අඩු වීම, ද්‍රවිතෝක්ෂණ ප්‍රමාණය අඩු වීම. නල ජලය ක්ලෝරින් සහිත වීම. සෙජිතැටිය භාවිතා කර ආලෝකයේ ගමන් කරන ගැඹුර පරීක්ෂා කරන ආකාරයේ පියවර 3කින් දක්වන්න. සෙජි ඩිස්ක් එක. මොකද කරන්නේ අපි මුලින්ම? ජල ප්‍රභවයේ සෙජිතැටිය නොපෙනී යන තෙක් ගිල්වීම. අන්න පළවෙනි එක. හරිද? ජල ප්‍රභවයේ සෙජිතැටිය නොපෙනී යන තෙක් ගිල්වීම. හරිද? මේ ජල ප්‍රභවයේ සෙජිතැටිය නොපෙනී යන තෙක් ගිල්වා මතු පිට ස්තරයේ සිට උස මැන ගැනීම. එහෙම ලියන්න බෑ හරියට. නේද? ජල ප්‍රභවයේ සෙජිතැටිය නොපෙනී යන තෙක් ගිල්වා මතු පිට ජල ස්තරයේ සිට එම ස්ථානට උස මැනීම. ඊට පස්සේ 2. නැවත සෙජිතැටිය සෙමින් පෙනෙන මට්ටම දක්වා ඔසවා. නැවත සෙජිතැටිය සෙමින් පෙනෙන මට්ටම දක්වා ඔසවා ජල ප්‍රභවයේ ජල මට්ටමේ සිට උස මැනීම. ඊළඟ එම උස අගයන් දෙක එකට එකතු කර දෙකෙන් බෙදා හරිද? ආලෝකයේ ගමන් කරන ගැඹුර තීරණය කිරීම. හරිද? මුලින්ම නොපෙනී යන තෙක් ගිල්ලනවනේ. ගිල්ලලා මතුපිට ජල ස්තරය ඉඳන් ගැඹුර මැන්නා. ඊළඟ නැවත පෙන්න තෙක් උස්සලා මතුපිට ජල ස්තරය ඉඳන් ගැඹුර මැන්නා. ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. අවිලතාවයේ හැරුණු කොට සෙජිතැටි යොදාගෙන මැනිය හැකි වෙනත් පරාමිතියන් නම් කරන්න. පුතා මොකද්ද? වර්ණය, ජලයේ වර්ණය මනින්න මෙයා පාවිච්චි කරනවනේ. මෙයත් එක මොකද්ද පාවිච්චි කරන වර්ණ පරිමාණ? පෝරල් යුලේ වර්ණ පරිමාණය කැබිනට් නෙමෙයි. මොකද්ද? ෆෝරල් යුලේ වර්ණ පරිමාණය නෙල්ලමයි මට ඉන්නේ නැහැ. හරිද? ෆෝරල් යුලේ වර්ණ පරිමාණය බෝල්ට්. හරිද? ඒක දාන්න බං chat එකට. හරිද? ෆෝරල් යුලේ වර්ණ පරිමාණය අනිත් එක ප්ලැටිනම් කොබෝල්ට්. වර්ණ පරිමාණය නේ. හරි. වර්ණය මනින්න පාවිච්චි කරන සෙජිතැටිය ඒකත් එක වර්ණ පරිමාණ දෙකයි. ෆෝරල් යුලේ වර්ණ පරිමාණය අනිත් එක ප්ලැටිනම් කොබෝල්ට් වර්ණ පරිමාණය. අවිලතාවයේ ජෛව පද්ධතිය ඇති කරන බලපෑම් දෙකක්. ආවිලතාවය මොකද? ආවිලතාවය කියන්නේ ජලයේ අවලම්බනය වෙන අංශු හරහා ජලයේ ඇතිවන බොරතාව, අපැහැදිලිතාව ආවිලතාව කියලා කියනවනේ. කියලා මොකද ආවිලතාවය කියන්නේ? ජලයේ අවලම්බනය වෙන අංශු හරහා ජලයේ ඇතිවන අපැහැදිලිතාව, බොරතාව ආවිලතාව කියලා කියනවා. ආවිලතාවය ජෛව පද්ධතීන්ට ඇති කරන බලපෑම් දෙකක්. ආවිලතාවය
ජෛව පද්ධතීන්ට ඇති කරන බලපෑම් දෙකක් අහන්නේ. මොකද්ද? අවිලතාවය. අවිලතාවය ගොඩ නැගුණොත් ඇතිවන බලපෑම් නේ. අවිලතාවය ජෛව පද්ධතියෙන් ඇතිවන බලපෑම්. ලියන්න පුළුවන් මෙහෙම. ඔන්න ජල ප්‍රභවයක් ආවිලතාවයේ වැඩි. ජලයේ අවලම්බිතාංශ වැඩි. ජලයේ බොරයිනේ. එතකොට මොකද්ද? හරිද? ජලය හරහා ආලෝකයේ විනිවිද යන ප්‍රමාණය අඩුවීමෙන් ජලජ ශාක වර්ධනයට බලපෑම් ඇතිවීම. හරිනේ? ජලය හරහා ආලෝකයේ විනිවිද යන ප්‍රමාණය අඩුවීමෙන් ජලය හරහා ආලෝකයේ විනිවිද යන ප්‍රමාණය අඩුවීමෙන් ජලජ පැලෑටි වර්ධනයට බාධා ඇතිවීම. ජලයේ ජීවත් වන ජලජ ජීවීන්ට හරිද ගැටලු ඇතිවීම. ජලජ ජීවීන් වරහන් ලියන්න පුළුවන් මත්ස්‍යයන්ගේ කර්මල් අවහිර වීම, මත්ස්‍යයන්ගේ බිත්තර විනාශ වීම. හරිද? ජලයේ උෂ්ණත්වය ඉහළ යාම. මොකද අවිලතාවය වැඩි වුණාම ජලයේ උෂ්ණත්වය ඉහළ යනෝනේ. ජලයේ උෂ්ණත්වය ඉහළ යාම. හරිද? හරි. එහෙනම් ඔන්න තුනක් අපි ලිව්වා. පළවෙනි මොකද්ද? ජලය හරහා ආලෝකයේ විනිවිද යන ප්‍රමාණය අඩු වීමෙන් ජලජ පැලෑටි වර්ධනය දුර්වල වීම. දෙවෙනි එක හරිද? ජලයේ මොකද්ද අපි ලිව්වේ? ජලයේ ආවිලතාවය ඉහළ යාමෙන් ජලජ ජීවීන්ට අහිතකර බලපෑම් වීම. මත්ස්‍යයන්ගේ කර්මල් තුවාර වීම, බිත්තර විනාශ වීම, ඒ වගේ ඒවා. ජලයේ උෂ්ණත්වය ඉහළ යාම. පහත් දැක්වෙන පරාමිතිය හඳුන්වන ජලයේ ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය. පහත දැක්වෙන පරාමිතිය හඳුන්වන්න. ජලයේ ද්‍රවිත DO මොකද්ද? ජලයේ දිය වී පවතින ඔක්සිජන් ප්‍රමාණය ජලයේ ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය ලෙස හැඳින්වේ. නේද? යම් ජල ප්‍රභවයක දිය වී පවතින ඔක්සිජන් ප්‍රමාණය ජලයේ ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය ලෙස හැඳින්වේ. ඒක ලියන්නේ. ජලයේ දිය වී පවතින ඔක්සිජන් ප්‍රමාණය ජලයේ ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය ලෙස හැඳින්වේ. C වන්න මේකේ C කොටස. විස්තර මත්ස්‍ය වගාවේ ජලයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ. ජලයේ ගුණාත්මක භාවය කෙරෙහි බලපාන එක් එක් සාධක ප්‍රශස්ත මට්ටමට ගෙන යාමට යොදාගතයි ක්‍රියාමාර්ග. pH අගය විස්තර මත්ස්‍ය වගාවේදී ජලයේ ගුණාත්මය පවත්වා ගැනීම වැදගත්. ඒවැය මෙන්න මේවා වෙනස් වුණොත් ප්‍රශස්ත මට්ටමට ගෙනියන්න කරන්න පුළුවන් දේවල්. pH අගය හරිද? pH අගය හදන්න මොනවද දානවද? අලුහුණු නේද? pH අගය හදන්න අපි දානවා මොනවද? අලුහුණු. ඊට පස්සේ අපි දානවා pH අගය හදන්න අලුහුණු දානවා. ඩොලොමයිට් දානවා නේ. අලුහුණු ඩොලොමයිට්. ඒ කියන්නේ pH අගය අඩුයි නම් නැවත යථා තත්ත්වයටපත් කරන්න. අඩු pH අගය නැවත යථා තත්ත්වයටපත් කරන්න අලුහුණු ඩොලොමයිට්. අලුහුණු ඩොලොමයිට් දානවා. කටිනත්වය කියන්නේ ජලයේ දිය වෙලා පවතින කැල්සියම් හා මැග්නීසියම් අයන මගින් ඇතිවන්නා වූ තත්ත්වයක් නේ. හරිද? එතකොට කටිනත්වය අපිට වළක්ව ගන්න කටිනත්වය එහෙම වළක්ව ගන්න අමාරුයි. නේ. සුදුසු ස්ථානයක කටිනත් නැති ස්ථානයක පොකුණ සකස් කිරීම. පොකුණේ තියෙන ජලය හිස් කර වෙනත් ජල ප්‍රභවයකින් ජලය ගෙනවිත් මාරු කිරීම. මේ කටිනත්වය කියන එක අපිට අයින් කරන්න අමාරුයිනේ. එක්ක කටිනත්වය නැති ස්ථානයක පොකුණ ඉදි ගන්නවා. නැත්නම් පොකුණේ තියෙන ජලය ඉවත් කරලා වෙනත් ස්ථානයකින් ජලය ගෙනහල්ලා පුරවනවා. ජලනියේදී ගුණාත්මක පරීක්ෂා කිරීම යොදා ගන්න උපකරණ කිහිපයක් පහක් දැක්වේ. A pH මීටරය, B DO මීටරය, C සෙච් දැටිය. පහත උපකරණ ඇතින් ජලයේ රසායනික පරාමිතීන් පරීක්ෂා කරමු. පුතා අපි ජලයේ ගුණාත්මයේදී හරිද ජලයේ ගුණාත්මක භාවය භෞතිකමය වශයෙන්, රසායනිකමය වශයෙන්, ජෛවීයමය වශයෙන් හොයනවානේ. එතකොට ජලයේ මේ රසායනික ගුණාත්මය හොයන භාවිතාවන උපකරණ. pH අගය ජලයේ pH අගය හොයන්නේ pH මීටරේ රසායනික ගුණාත්මය. හරිද? DO අගය ජලයේ ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය රසායනික පරිමය. සෙච් දැටියෙන් අපි මනින්නේ ජලයේ ආවිලතාව. ජලයේ වර්ණය භෞතික පරාමිතීන්. එහෙනම් මෙයා නැතුව AB pH මීටරය DO මීටරය. pH මීටරය DO මීටරය. අපි අවසානට අවිල්ල තියෙන්නේ නේද? බීමට ගන්නා ජල නියදියක ජෛව පරාමිතීන් පරීක්ෂා කිරීමට භාවිතා කළ හැකි පරීක්ෂාවක් ලියන්න. බීමට ගන්නා ජල නියදියක ජෛව පරාමිති. ළමයි ජලයේ ජෛවීය ගුණාත්මය වෙන පරීක්ෂණය මොකක්ද? ජලයේ ජෛවීය ගුණාත්මය වෙන පරීක්ෂණය ජලයේ කොලිෆෝම් පරීක්ෂාවනි. ජලයේ කොලිෆෝම් පරීක්ෂාව සිදු කිරීම. මෙම පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය උපකරණයක් ද්‍රාවකයක් නම් කරන්න. උපකරණ මොකක්ද ළමයි උපකරණ? අපි ලියන්න පුළුවන් දැන් ජලයේ කොලිෆෝම් පරීක්ෂාව කරන්න ඕන උපකරණ.
හරිද? ජලයේ කොලිෆෝම් පරීක්ෂාව කරන්න ඕන උපකරණ. යුනිවර්සල් බොටල්, යුනිවර්සල් බොටල්. හරිද? මැක්කති බොටල් නේද? උපකරණනේ. බෝතල්. නැත්තම් යුනිවර්සල් බෝතල්. යුනිවර්සල් බොටල්. උපකරණ. ද්‍රාවකයා මේ උපකරණනේ. උපකරණ. ඊට පස්සේ කොලිෆෝම් හොයන්න ඕන ද්‍රාවකය මොකද්ද? මැකනිකල් මැකෝන් මැකෝන්කි බූත් ද්‍රාවණය නේද? හරි. මේ ද්‍රාවණය කොලිෆෝම් හොයන්න ඕන ද්‍රාවණය මේ උපකරණ. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජල සාම්ප්‍රයේ ජෛව පරාමිතින් අහිතකර මට්ටමට ඇති බව නිගමනය කරන ලදී. එම ජෛව පරාමිතින් සෞඛ්‍යයට අහිතකර මට්ටම පවත්වා ගැනීමට යෝජනාවක් ලියන්න. ජෛවීය වශයෙන් විනාශ වෙලානේ. අපජල පිරිපහදුවට භාජනය කිරීම නේ. අපජල පිරිපහදුවට භාජනය කිරීම. අපජල පිරිපහදුවට භාජනය කිරීම නැත්තම් ක්ලෝර්නීකරණය සිදු කිරීම. ක්ලෝර්නීකරණය සිදු කිරීම. අපජල පිරිපහදුවට භාවිතා කිරීම. ක්ලෝර්නීකරණය සිදු කිරීම. හරි. ඔතන ස්ට්‍රක්චර් පේපර් ඉවරයි. රචනා පේපර් එකේ මම මාකින් ටික ඔයාලගේ ගෲප් එකට දානවා. එතකොට රචනා පේපර් එකේ කරගන්න බැරි වුණ හැම රචනාවකටම උත්තර ලියන්න. බලන්න ඔයාලා ඔය පේපර් වල මම කිව්ව විදිහට හරිද කරන්න බැරි වුණ රචනා වලට උත්තර ලිව්වා නම් හරිද කරපු ළමයි ඉන්නවා. හරිද? ඔයා දැන් අපි කියමු දැන් හතරවෙනි පේපර් එකේ හතරවෙනි ෆුල් පේපර් එකේ ඔයා ලිව්වේ රචනා 10යි කියලා. තව ඔයා ලියපු නැති රචනා තියෙනවනේ එතකොට. හරිද? ඒ ලියපු නැති රචනා වලට ඔයා ලියන්න. ඒක තමයි පේපර් එකක් කරාට පස්සේ පේපර් එක රිකවර් කරගන්න ඕනේ. ඒකේ දන්නේ නැති දේවල් දන්න දේවල් බවට පත් කරගන්න ඕනේ. නැත්තම් ළමයි දැන් ඔයා ඔය කරපු පේපර්ස් වල දන්නේ නැති ඒවා ගොඩක් තියෙනවනේ. එතකොට ඒවා සමහර ඒවා තාම දන්නේ නැහැ. ඒ ලෙවල් එක්සෑම් එකට යනකුණුත් දන්නේ නැහැ. ඒ රිකවර් කරගෙන නේ. ඉතින් ඒක නිසා රචනා ප්‍රශ්නවල මම මාකින් එක දානවා. ලකුණු දාලා තියෙන විදිහත් එක්ක මාකින් මම ඉතින් 4 වෙනි එකේ මාකින් එක දැන්ටත් දාලා තියෙනවා ටෙලිග්‍රෑම් එකේ. එතකොට මාකින් එක බලන්න හරිද ලියන්න බැරි වුණ රචනා හැම එකක්ම ලියන්න. හරිද ලියන්න බැරි වුණ රචනා හැම එකක්ම ලියන්න අනිවාර්යයෙන්. ඒක තමයි තියෙන වටිනාකම පේපර් එකක් කරාට පස්සේ. ඔයා ලියන්න බැරි වුණ රචනා ටික ලිව්වනම් ඔයා කොච්චර දේවල් ටික රිකවර් කරගෙනද කියලා. එහෙම කරපු ළමයි ඉන්නවා. තාමත් කාලේ ඇති. ගන්න රචනා පේපර් ටික හරිද ලියන්න බැරි වුණ රචනා ටික ලියන්න ගන්න. හරිද සමහර වෙලාවට ඒවා තාම ලියන්න බැරි නම් පොත් හොයාගෙන ලියන්න. නෝට් එක බලාගෙන ලියන්න. එතකොට ඔයාට ඒක පුළුවන් වෙනවනේ. එතකොට ඒක ඉස්සරහට ආවහම ඒක ඒ ලෙවල් ප්‍රශ්නයක් වුණොත් ඔයා ලියනවා. තේරුණාද? ඔයා බැරි ප්‍රශ්නේ බැරි රචනාව අතහැරලා යනවා. ආයි ඒ රචනාව අපේ එනවා 11 වෙනි පේපර් එකේ. ඒතනත් අතහරිනවා. ඊළඟට ඒ ලෙවල් වලට එනවා. ඒත් වැඩක් නැහැ නේද ඉතින්. අපිම පේපර්ස් දෙකක දීලා ඒ දෙකේම වා කරෙත් නැහැ රිකවර් කරගත්තේ නැහැ මෙන්න ඒ ලෙවල් වලටත් ඇවිල්ලා. ඔහොම ප්‍රශ්න වට නෙත ගැටෙනවා ඒ ලෙවල් වලදී. මොකෝ පේපර්ස් 15ක් කරලානේ යන්නේ ඔයාලා. ෆුල් පේපර්ස් 15ක්. ඉතින් අපේ තියරිනේ තියෙන්නේ OM තමයි කරකිලා එන්නේ. සමස්ත ඒ ලෙවල් පේපර් එකේ. අවසානයේ ටාගට් පේපර්ස් එහෙම දෙක කරලා ගියාට පස්සේ ඔය වැඩි කොටසක් අනිවාර්යෙන් ඒ ලෙවල් පේපර් එකේ ඒවි. එතකොට ඔයා ඒවා රිකවර් කරගෙන ගිහිල්ලා නම් සම්පූර්ණයෙන්ම බය වෙන්න දෙයක් නැහැ. තේරුණා මං කියන්නේ අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ මේ සමස්ත BST පේපර් වල අමාරුම පේපර් එක. එහෙම හිතලා තමයි අපි වැඩ කරන්න ඕනේ. එතකොට අපි මේ මට්ටමක පේපර් එකකට හුරු වෙන්න ඕනනේ. එතකොට අපි මොන මට්ටමක පේපර් එකක් ආවත් අපි හොඳ රිසර්ච් එකක් දාලා හොඳ රෑන්ක් එකක් දානවා. මට තියාගන්න BST වලින් තමයි මේ අවුරුදු හැම එකම වගේ රෑන්ක් එක හැදුනේ. හරිද? එතකොට ඔයා මේකේ ලකුණක් වැඩි කරගන්න ඔයාගේ සෙට් එක වැඩි වෙනවා. ඔයාගේ රෑන්ක් එක වැඩි වෙනවා. මට ඕනේ ගිය අවුරුද්ද වගේම රිසර්ච් මේ අවුරුද්දේ ඔයාලගෙන් නිර්මාණය කරගන්න. පුළුවන්. එහෙම දක්ෂ ළමයි ගොඩක් ඉන්නවා. අයිලන්ඩ් රෑන්ක් ගන්න පුළුවන් ළමයි, දිස්ත්‍රික් රෑන්ක් ගන්න පුළුවන් ළමයි ගොඩක් ඉන්නවා. ගිය අවුරුද්දට වඩා. හරිද? ගිය අවුරුද්දට වඩා නුවර වෙන්න පුළුවන්, ගම්බහ වෙන්න පුළුවන්, කුරුණෑගල වෙන්න පුළුවන්. හරිද? ඔන්ලයින් ක්ලාස් එකේ වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ දවස් 94 තවදුරටත් ඔයා පොලිෂ් කරගන්න ඕනේ. ඔයා මහන්සි වෙන්න ඕනේ. මං කිව්වේ කන්ටිනියුස්ලි අද පැය 10ක් වැඩ කරලා හෙට පැය 2ක් වැඩ කරලා හරියන්නේ නැහැ. අද පැය 10ක් වැඩ කරලා හෙට පැය 1ක් වැඩ කරලා හරියන්නේ නැහැ. කන්ටිනියුස්ලි වැඩ ටික යන්න ඕනේ. මම දැන් ටයිම් ටේබල් එකක් දීලා තියෙනවා. ඒකෙන් ඔයාට මම ඔයාට ෆික්ස් ටයිම් ටික අයින් කරන්න විදිහ කියලා දුන්නා. හරිද? ෆ්‍රී ටයිම් ටික හොයාගන්න ඕනේ. හරිද? වීක්ලි ප්‍රෝග්‍රෑම් එකට ටයිම් වෙන් කරගන්න ඕනේ. කරන්න මහන්සි වෙන්න. මේ මහන්සි වෙන්නේ
ඔයාගේ රිසර්ච් එක ඔයා වෙනස් කරගන්න. ඔයාගේ රිසර්ච් එක ඔයා වෙනස් කරලා කැම්පස් යන්නේ කවදා හරි ඔයා හොඳ රෑන්ක් එකක් දාන්න ඔයා. ඒකෙන් සතුටු වෙන්න ඔයා, ඔයාගේ දෙමව්පියෝ, ඔයාගේ අම්මයි තාත්තා. හරිද? හරි. එහෙනම් අපි හම්බෙමු ඉදිරි ක්ලාස් වලින්. එතකොට පේපර් ඩිස්කෂන් එක ඉවරයි. හරි. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. ආයුබෝවන්. සුබ දවසක්.